හරි. පොත් ගන්න 3 ගුණයකින් වැඩි වෙද්දී අපි ගෙවන්න ඕන මිලත් 3 ගුණයකින් වැඩි වුණා. පොත් ගන්න 4 ගුණයක් වෙනකොට මිලත් 4 ගුණයකින් වැඩි වෙලා. දැන් බලන්න මේ පොත් ගණනයි මේ වටිනාකමයි තමයි අපි ගන්න රාශීන් දෙක. රාශීන් දෙකක් කියන්නේ අපිට මනින්න පුළුවන් දේවල් දෙකක්. රාශියක් කියන්නේ මනින්න පුළුවන් දෙයක්. දැන් පොත් ගණන අපිට මනින්න පුළුවන් නේ ගණන් කරලා. පොත වටිනාකම කියන එකත් අපිට මනින්න පුළුවන් නේ. අන්න මේ රාශීන් දෙකක්. හරිද? මනින්න පුළුවන් දේවල් දෙකක්. පොත් ගණන කියන රාශිය කී ගුණයකින්ද වැඩි වෙන්නේ? ඒ ගානෙම වටිනාකම කියන රාශියත් වැඩි වෙනවා. සරලව පොත් ගාන වැඩි වෙද්දී වටිනාකම වැඩි වෙනවා. මේක වැඩි වෙනකොට මේක වැඩි වෙනවා. හරිද? අපි අනිත් පැත්තට ගියොත් පොත් 4ක් ගන්නවා නම් 200යි. 3ක් ගන්නවා නම් 150යි. 2ක් ගන්නවා නම් 100යි. පොත් ගාන අඩු වෙනකොට වටිනාකමත් ටික ටික අඩු වෙනවා. නේ? මෙතන 4ක් තිබ්බ මෙතන එකක් වෙලා. 4 ගුණයකින් අඩු වෙලා. මෙතන 200යි මෙතන 50යි. 4 ගුණයකින් අඩු වෙලා. මේ රාශිය යම් කිසි ගුණයකින් වැඩි වෙද්දී ඒ ගානෙන්ම මේ රාශියත් ඒකත් එක්කම වැඩි වෙනවා. මේ රාශිය තව ගාන යම් කිසි ගානකින් අඩු වෙනකොට මේ රාශියත් ඒ ගානෙන්ම අඩු වෙනවා. හරිද? ඔක පොඩ්ඩක් මතක තියාගන්න. තව ගමු රාශි දෙකක් අපි. තව රාශි දෙකක් ගමු. ඔන්න 9 ශ්‍රේණිය ළමයෙක්ගේ බර අපි හිතමු. 9 ශ්‍රේණිය ළමයෙක්ගේ බර කිලෝ කීයක් විතරද? කිලෝ අපි ගමු 40ක් කියලා. 9 ශ්‍රේණියේ ළමයෙක්ගේ බර කිලෝග්‍රෑම් 40යි. දැන් ළමයි ගාන කියන එක අපිට මනින්න පුළුවන් නේ. 1 2 3 4 දැන් මේ පන්තියේ 1 2 3 4 5ක් ඉන්න. ළමයි ගාන අපිට මනින්න පුළුවන්. හරිද? බර කියන එකත් අපිට මනින්න පුළුවන් නේ. කිලෝ ගාන කීයද කියලා අපිට මනින්න පුළුවන්. ආයි කියන්නේ 9 ශ්‍රේණියේ ළමයි කියන රාශියයි එයාලගේ බර කියන රාශියයි තමයි මෙතනදී අපි ගන්න රාශි දෙක. හරිද? එයාලගේ බර කියන රාශියයි තමයි අපි ගන්න රාශි දෙක. බලමු එක ළමයෙක්ගේ බර කිලෝ 40යි කියලා හිතන්න. නෑ හැමෝම කිලෝ 40ක් නෑ. ඉතින් සමහරු ඉන්නවා කිලෝ 20 ගණන් වල එන්නේ. සමහර අය කිලෝ 70 80 ඇති. අපි නිකන් හිතමු සරලව හිතමුකෝ. ඉතින් අපිට ලේසිනේ එතකොට. එක ළමයෙක්ගේ බර කිලෝ 40යි. මම ළමයි 3 දෙනෙක් ගන්නවා. කීයද බර? කීයද බර? බලමු දැන් ඉංග්‍රීසි මීඩියම් එකේ ළමයින්ගෙන් අහපුවම නම් උත්තර දුන්නා. එයාලට නම් පුළුවන් 40 වරක් තුන. සිංහල මීඩියම් වලට වෙයිද? බලමු. ළමයි 3 දෙනෙක්ගේ බර කීයද? එක්කෙනෙක් 40යි නම්. 120යි. පුළුවන් නේ. 120යි. ළමයි 3 දෙනෙක්ගේ බර 120යි. ළමයි 6ක් ගත්තා නම් ළමයි 6ක්ගේ බර කීයද? ආ 40 වරක් 6 240යි. 240ක් වෙනවානේ. මේ බලන්නකෝ. ළමයි ගාන 3 ගුණයකින් වැඩි වෙලා. ඒ ළමයින්ගේ බරත් 3 ගුණයකින් වැඩි වෙලා. නේද? මේ පැත්තේ තියෙන රාශිය 3 ගුණයකින් වැඩි වෙලා මේ පැත්තේ තියෙන රාශියත් 3 ගුණයකින් වැඩි වෙලා. මේ පැත්තේ රාශිය 6 ගුණයකින් වැඩි වෙලා මේ පැත්තේ රාශියත් 6 ගුණයකින් වැඩි වෙලා. අන්න. මේ රාශිය යම් කිසි ගුණයකින් වැඩි වෙද්දී ඒ ගානෙම මේ රාශියත් වැඩි වෙනවා. අන්න ඒ විදිහට රාශීන් දෙකක් ගත්තම එක රාශියක් වැඩි වෙනකොට අනිත් රාශියත් ඒ අනුපාතයෙන්ම වැඩි වෙනවා නම් එක රාශියක් දෙගුණයක් නම් අනිත් රාශියත් දෙගුණයකින් වැඩි වෙනවා නම් හරිද? එක රාශියක් 3 ගුණයෙන් නම් අනිත් රාශියත් 3 ගුණයෙන්. එක රාශියක් වෙනස් වෙන අනුපාතයෙන්ම අනිත් රාශියත් වෙනස් වෙනවා නම් අපි කියනවා ඒ රාශීන් දෙක අනුලෝමව සමානුපාතිකයි කියලා. සරලව දෙක මොනවාරි දේවල් දෙකක් ගත්තම එකක් වැඩි වෙද්දී ඒ ගානෙන්ම අනිත් එකත් වැඩි වෙන්න ඕන. අනුලෝම සමානුපාතිකයි. හරිද? මේ උදාහරණය මට අනුලෝම සමානුපාතිකද කියලා කියන්නකෝ. මම තව උදාහරණයක් කියන්නම්. උදාහරණයක් කියන්නකෝ. අපි ගමු දැන් පොත් නෙමෙයි. අපි ගමු මොනවාරි ෂර්ට්ස් කියලා ගමු.
ඔව් ෂර්ට් ගන්න. හරිද? ඔයාලා දැකලා තියෙනවද මෙන්න මෙහෙම කතන්දරයක්. සමහර ඔය අවුරුදු කාලේට එමෙ යන්නේ පොඩි පොඩි දීමනා දෙනවා, ඔෆර්ස් දෙනවා කී යනවනේ කඩවල වලින්. ඔන්න එක කඩේක තියෙන පොඩි ඔෆර් එකක්. හරිද? එයාලගේ එක ෂර්ට් එකක් රුපියල් 600ක් වෙනවා. එක ෂර්ට් එකක් රුපියල් 600ක් වෙනවා. හැබැයි ෂර්ට් තුනක් ගන්නවා නම් එයාලා අපිට 1500ට දෙනවා. එක ෂර්ට් එකක් ගන්නවා නම් රුපියල් 600යි. තුනක් ගන්නවා නම් අපිට පොඩි ඔෆර් එකක් දෙනවා රුපියල් 1500ට දෙනවා කියලා. හරිද? ඔන්න ඔෆර් එක. දැන් මට කියන්න මෙන්න මේ ෂර්ට්ස් ගණනයි, කමිස ගණනයි, ඒ වගේ වටිනාකමයි කියන රාශීන් දෙක අනුලෝම සමානුපාතිකයිද නැද්ද? අනුලෝමව සමානුපාතිකයිද නැද්ද? කවුරු හරි කියන්න බලන්න. ඔව්ද නැද්ද විතරයි කියන්න තියෙන්නේ. මොකද කියන්නේ? අනුලෝමව සමානුපාතිකයිද නැද්ද? මේ බලන්න ෂර්ට් ගාන වැඩි වෙලා. වටිනාකමත් වැඩි වෙලා. ඉතින් එක රාශියක් වැඩි වෙද්දී අනිත් රාශියත් වැඩි වෙලා. ඉතින් අනුලෝම සමානුපාතිකයිනේ. කවුරුත් ඉන්නවද අනුලෝම සමානුපාතික නැහැ කියන එකට? අනුලෝම සමානුපාතික නැහැ කියන කෙනෙක්? මොනවද කියන්නේ නැද්ද? මේ බලන්නකෝ අපි කතා කරානේ එකක් වැඩි වෙද්දී අනිකත් වැඩි වෙනවා නම් අනුලෝම සමානුපාතිකයි. හැබැයි පොඩි කොන්දේසියක් තියෙනවා. මොකද්ද කොන්දේසිය? නිකම්ම වැඩි වෙලා බෑ. නිකම්ම එකක් වැඩි වෙද්දී අනික වැඩි වුණාට අනුලෝම සමානුපාතික වෙන්නේ නැහැ. මේ බලන්න ෂර්ට් ගාන 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ෂර්ට් ගාන වැඩි වෙලා තියෙන්නේ 3 ගුණයකින්. හැබැයි වටිනාකම 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවද? කියන්නේ වටිනාකම වැඩි වෙලා තියෙනවද 3 ගුණයකින්? නෑ. නෑ නේ වටිනාකම 3 ගුණයකින් වැඩි වෙලා නෑ. වටිනාකම 3 ගුණයකින් වැඩි වෙලා නම් ඇත්ත ගන්න එන්න ඕනේ 1800ක්. නේද? 3 ගුණයකින් වැඩි වෙලා නම් ඇත්ත ගන්න 1800ක් වෙන්න ඕන. එකක් 600යි තුනක් 1800ට දෙනවා නම් ඔන්න එතකොට කියන්න පුළුවන් මේ දෙක අනුලෝමව සමානුපාතිකයි කියලා. ඇයි මෙයා වැඩි වෙන ගානෙන්ම අනිත් කෙනත් වැඩි වෙලා තියෙන්නේ. හැබැයි දැන් මෙන්න මේ දීමනාවකුත් දෙන වෙලාවේ මෙයා 3 ගුණයකින් වැඩි වෙද්දී මෙයා 3 ගුණයකින් වැඩි වෙලා නැහැ. එයා වැඩි වෙලා හැබැයි මේ ගානෙන්ම නෙමෙයි. එහෙනම් මෙන්න මේ දෙන්න අනුලෝමව සමානුපාතික නැහැ. හරිද? අනුලෝම සමානුපාතික රාශීන් දෙකක් නෙමෙයි මේ ෂර්ට් ගානයි වටිනාකමයි කියලා කියන්නේ. හරිද? තේරුණාද ඒක? අනුලෝම සමානුපාතිකයිද නැද්ද කියලා හොයාගන්න ඉතින් තේරුණාද? ඔව්. හරි. දැන් අපි බලමු ඔයාලගේ අච්චු පොතේ ගන්න අච්චු පොත. අච්චු පොතේ අනුලෝම සමානුපාතික පාඩමේ 10 වෙනි පාඩමේ තියෙනවා අභ්‍යාසයේ 10.1. හරිද? 10.1 අභ්‍යාසය පොඩ්ඩක් බලමු. ඒකේ අපිට දීලා තියෙනවා අවස්ථා කීපයක් දීලා තියෙනවා. එක රාශීන් ටිකක් දීලා තියෙනවා. අපෙන් අහලා තියෙනවා ඒ රාශීන් අනුලෝමව සමානුපාතිකයිද නැද්ද කියලා. දැන් මේ රාශීන් ටික මම අහද්දි කියන්න ඕන අනුලෝමව සමානුපාතිකයිද නැද්ද කියලා. හරිද? ඔන්න පළවෙනි එක. පොත් ගණන හා ඒවායේ මිල. ඒක අපි කතා කරානේ දැන්නේ. පොත් ගානයි වටිනාකමයි කියන එක කතා කරානේ. ඒක ඕනේ. ඒක කොහොමද අනුලෝම සමානුපාතික කියලා අපි කතා කරා. දෙවෙනි එක බලන්න. ඒකාකාර වේගයෙන් චලනය වන වස්තුවක් ගමන් කළ දුර හා ඒ සඳහා ගත වූ කාලය. ඒකාකාර වේගයෙන් චලනය වන වස්තුවක් ගමන් කරපු දුරයි ඒ දුර යන්න ගත වෙච්ච කාලය. මට කියන්න අනුලෝම සමානුපාතිකයිද නැද්ද?
කියන්න බලන්න. ප්‍රශ්න තේරුණාද? ටිකක් දිග වැඩිද? ලොකු වැඩිද ප්‍රශ්නේ? බලමුකෝ. මොකක්ද කියලා තියෙන්නේ? ඒකාකාර වේගයෙන් චලනය වෙන වස්තුවක්. අපි වස්තුවක් නෙමෙයි වාහනයක් කියලා ගමුකෝ. ඒකාකාර වේගයෙන් යනවා කියන්නේ එකම වේගකින් යනවා. හරිද? ඔන්න කාර් එකක් තියෙනවා පැයට කිලෝමීටර් 50ක වේගයකින් යනවා. හරිද? පැයට කිලෝමීටර් 50යි. මේක වේගය වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. එකම වේගයෙන් තමයි යන්නේ. පැයට කිලෝමීටර් 50යි. මෙයාට කිලෝමීටර් 50ක දුරක් යන්න කොච්චර වෙලාවක් ගත වෙනවද? මට කියන්න. මෙන්න මේ වාහනයට කිලෝමීටර් 50ක දුරක් යන්න කොච්චර වෙලාවක් ගත වෙනවද? ඔව්නේ. පැයට කිලෝමීටර් 15ක් කියලානේ කියන්නේ. 15 නෙමෙයි 50ක්. එක පැයකට කිලෝමීටර් 50ක දුරක් යනවා. ඔකනේ මේකේ තේරුම. වේගය කියන එකේ. එහෙනම් මෙයාට කිලෝමීටර් 50ක් යන්න පැය එකක් යනවා. පැය එකක් යනවා. හරිද? මෙයාට කිලෝමීටර් 100ක් යන්න කොච්චර වෙලා යනවද? පැය දෙකක්. 100ක් යන්න පැය දෙකක් යනවා. මෙයාට කිලෝමීටර් 200ක් යන්න කොච්චරක් වෙලා යයිද? පැය 4ක් යනවානේ. පැය 4ක් යනවා. දැන් බලන්න මෙතන තියෙන රාශීන් දෙක මොකද්ද අපෙන් අහලා තියෙන්නේ? ඒකාකාර වේගකින් යන වස්තුවක් චලනය වෙන දුරයි ඒකට ගත වෙන කාලය. ඔක සරලව ගත්තාම එකම වේගකින් යන වාහනයක් ගමන් කරන දුරයි ඒ දුර යන්න ගත වෙන කාලය. ඔන්න මේ පැයට කිලෝමීටර් 50ක වේගකින් යන කාර් එකට කිලෝමීටර් 50ක් යන්න පැයක් යනවා. ඒක අපි දන්නවා. කිලෝමීටර් 100ක් යන්න පැය දෙකක් යනවා. කිලෝමීටර් 200ක් යන්න පැය 4ක් යනවා. මේ බලන්නකෝ මෙතන දුර දෙගුණයකින් වැඩි වෙලා. දුර දෙගුණයකින් වැඩි වෙලා. 50 100 වෙලා. පැය වෙලාවට මොකද වෙලා තියෙන්නේ? වෙලාව කී ගුණකින්ද වැඩි වෙලා තියෙන්නේ? පැයක් තිබ්බ එක පැය දෙකක් වෙලානේ. දෙගුණයකින් වැඩි වෙලා. වෙලාවත් දෙගුණයකින් වැඩි වෙලා. දැන් මෙතන 50ක් තියෙනවා මෙතන 200ක් තියෙනවා. 4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. 50 වරක් 4නේ 200. දුර 4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. වෙලාව කී ගුණයකින් වැඩි වෙලා තියෙනවද? පැයක් තියෙනක පැය 4ක් වෙලා. එහෙනම් වෙලාවත් 4 ගුණයකින් වැඩි වෙලා. දුර වැඩි වෙන ගානෙන්ම දුර වැඩි වෙන අනුපාතයෙන්ම ඒ සඳහා ගත වෙන කාලයත් වැඩි වෙලා. නේද? මේ රාශිය වෙනස් වෙන්නේ මොන අනුපාතයෙන්ද? ඒ අනුපාතයෙන්ම මේ රාශියත් වෙනස් වෙලා තියෙනවා. හරිද? වෙනස් වුණාට විතරක් බෑ. වැඩි වෙනවා නම් වැඩි වෙන්න ඕන. දුර අඩු වෙනවා නම් කාලෙත් අඩු වෙන්න ඕන. එකම විදිහට වෙනස් වෙන්න ඕන. එතකොට මට කියන්න මෙයා අනුලෝම සමානුපාතිකයිද නැද්ද? අනුලෝම සමානුපාතිකයිනේ. දුර වැඩි වෙද්දි කාලෙත් වැඩි වෙනවා. එකම විදිහට වැඩි වෙන්නේ. එහෙනම් අනුලෝම සමානුපාතිකයි. හරිද? අනුලෝම සමානුපාතිකයි. හරි. යමු ඊළඟ ප්‍රශ්නත්. මේවා ලියන්න ඕනේ නැහැ. මෝටර රථයක වේගය හා කිසියම් දුරක් ගමන් කිරීමට ගත වෙන කාලය. මෝටර රථයක වේගයයි කිසියම් දුරක් ගමන් කරන්න ගත වෙන කාලය. මට කියන්න. අනුලෝම සමානුපාතිකයිද නැද්ද? උත්තර. උත්තර. ඩේ ඔව්ද නැද්ද විතරයි කියන්න තියෙන්නේ. මයික් එක ඔන් කරා ඔව් කිව්වා ඔව් නම් ඔව් නැත්තම් නැහැ ඔෆ් කරා එච්චරයි. කොහොමද මම ඉංග්‍රීසි මීඩියම් පන්තියට ගියා තියෙන්නේ සිංහල මීඩියම් ළමයි හොඳට උත්තර දෙනවා කියලා. ඒක ඇහුවා විතරයි ඉංග්‍රීසි මීඩියම් ළමයි ටික මට උගන්වන්න දෙන්නෙත් නැහැ උත්තර දෙනවා. සිංහල මීඩියම් එකේ උත්තර නැහැ.
සමානුපාතිකයි. අනුලෝම සමානුපාතිකයි. හරි බලමු. මොකක්ද කියලා තියෙන්නේ? මෝටර රථයක වේගය හා කිසියම් දුරක් ගමන් කිරීමට ගත වෙන කාලය. දැන් මෙතනදී මේ කාර් එක යන්නේ එකම වේගයෙන්ද? ඒකාකාර වේගෙන්ද යන්නේ නැහනේ. නේ? කලින් ප්‍රශ්නේදී කියලා තිබ්බා. ඒකාකාර වේගයෙන් චලනය වන වස්තුවක් කියලා. මෙතන කියලා නැහැ. මෙතන බලන්න ඔන්න අපිට යන්න දෙනවා කිලෝමීටර් 100ක ගමනක්. කාර් එක යනවා කිලෝමීටර් 100ක ගමනක්. හරිද? එක වාහනයක් යනවා පැයට කිලෝමීටර් 100ක වේගයෙන්. දැන් මෙතන රාශි දෙක මොනවද? වාහනයේ වේගයයි ගමනට ගත වෙන කාලය. නේ? එතකොට රාශි දෙක ඇවිල්ලා වාහනයේ වේගයයි ගමනට ගත වෙන කාලයයි. ඔය රාශි දෙක අනුලෝමව සමානුපාතයි නම් වාහනයේ වේගය වැඩි වෙද්දී ඒ ගානෙම්ම ඒකට ගත වෙන කාලයත් වැඩි වෙන්න ඕන. නැත්තම් වාහනයේ වේගය අඩු වෙද්දී ඒ ගානෙම්ම ඒකට ගත වෙන කාලයත් අඩු වෙන්න ඕන. හරිද? බලමු එහෙම වෙනවද කියලා. වේගයයි කාලය කියන රාශීන් ටික ගමු. හරි. දැන් මට කියන්න. පැයට කිලෝමීටර් 100ක වේගයෙන් යන වාහනයකට කිලෝමීටර් 100ක් යන්න කොච්චර වෙලාවක් යනවද? පැයයි. එක පැයනේ. පැයට කිලෝමීටර් 100යි කියන්නේ එක පැයකදී කිලෝමීටර් 100ක් යනවා. හරිද? එහෙනම් පැයට කිලෝමීටර් 100ක වේගයකින් යනවා නම් මේ දුර යන්න පැයක් යනවා. පැයට කිලෝමීටර් 50ක වේගයකින් යනවා නම් කොච්චරක් වෙලා යයිද? පැයට කිලෝමීටර් 50ක වේගින් නම් යන්නේ කොච්චර වෙලා යනවද? පැය දෙකයි. පැය දෙකක් යනවානේ. පැයකදී කිලෝමීටර් 50යි. හැබැයි කිලෝමීටර් 100න්නේ ගමන 50යි කියන්නේ දෙකක් තියෙනවා. එහෙනම් පැය දෙකක් යනවා. good. පැයට කිලෝමීටර් 10ක වේගෙන් යනවා. පැයට කිලෝමීටර් 10ක වේගෙන් යනවා. කොච්චරක් වෙලා යයිද? පැය 10යි. පැය 10ක් යනවා නේද? ඇයි එක පැයකදී යන්නේ කිලෝමීටර් 10යිනේ. 10ක් තියෙනවා 100ට. එහෙනම් පැය 10ක් යනවා. හරිද? දැන් කියන්න පුළුවන් මේක අනුලෝම සමානුපාතිකයිද නැද්ද කියලා. දැන් කියන්න. අනුලෝම සමානුපාතිකයිද නැද්ද? මේ බලන්න. වේගය භාගයකින් අඩු වෙලා. පැයට කිලෝමීටර් 100ක වේගෙත් තිබ්බ එක පැයට කිලෝමීටර් 50ක් වෙලා. වේගය භාගයකින් අඩු වෙලා. දැන් අනුලෝම සමානුපාතයි නම් කාලයත් භාගයකින් අඩු වෙන්න ඕන. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? වේගය භාගයකින් අඩු වෙද්දී කාලය දෙගුණයක් වෙලා. වේගය භාගයක් වෙලා කාලය දෙගුණයක් වෙලා. මෙයා අඩු වෙලා මෙයා වැඩි වෙලා. මෙතන වේගය 10න් එකක් වෙලා. මෙතන 100ට පැයට කිලෝමීටර් 100ක් යනවා. මෙතන පැයට කිලෝමීටර් 10යි යන්නේ. නම් 10 ගුණයකින් කාලය අඩු වෙලා. sorry 10 ගුණයකින් වේගය අඩු වෙලා. කාලෙට මොකද වෙලා තියෙන්නේ? පැයක් තිබ්බ එක පැය 10ක් වෙලා 10 ගුණයක් වැඩි වෙලා. මෙයා 10 ගුණයක් අඩු වෙලා මෙයා 10 ගුණයක් වැඩි වෙලා. අනුලෝම සමානුපාතයිද? හවුද නැද්ද? නෑ. අනුලෝම සමානුපාත වෙලා නෑනේ. ඇයි මෙයා වැඩි වෙද්දි මෙයා අඩු වෙන්න ඕනනේ. මෙයා වැඩි වෙනවා නම් මෙයාත් වැඩි වෙන්න ඕන. මෙයා අඩු වෙනවා නම් මෙයාත් අඩු වෙන්න ඕන. හැබැයි මෙයා අඩු වෙද්දි මෙයා වැඩි වෙලායි කියන්නේ අනුලෝම සමානුපාතික නෑ. මෙහෙම ඒවට අපි කියනවා ප්‍රතිලෝමව සමානුපාතිකයි කියලා. ඒක තියෙන්නේ 10 වසරේ. හරිද? අනුලෝම සමානුපාතිකයේ විරුද්ධ පදේ තමයි ප්‍රතිලෝම සමානුපාතික. ඒක අපිට 9 වසරේදී නෑ. ඒක තියෙන්නේ 10 වසරේදී. හරි. එතකොට ඔන්න ඒ රාශීන් දෙක අනුලෝමව සමානුපාතික වෙන්නේ නෑ. ගමු D. D එක ගමු. සමචතුරස්‍රයක පැත්තක දිග හා එහි පරිමිතිය. සමචතුරස්‍රයක පැත්තක දිග හා පරිමිතිය.
මම දැන් සමචතුරස්‍රයක් අඳින කල් මට කියන්න අනුලෝම සමානුපාතිකයිද නැද්ද? කියමු බලන්න. අනුලෝම සමානුපාතික. අනුලෝම සමානුපාතිකයි කියලා කිව්ව එක්කෙනෙක්. බලමු. ඔන්න තියෙනවා සමචතුරස්‍රය. පැත්තක දිග සෙන්ටිමීටර 4යි. දැන් සමචතුරස්‍රයක් කියන්නේ හැම පැත්තක්ම දිගෙන් සමානයිනේ. නේ? හැම පැත්තක්ම එකම දිග තමයි තියෙන්නේ. ඉතින් මෙයා 4යි නම් මෙයත් 4යි, මෙයත් 4යි, මෙයත් 4යි. මට කියන්න මෙයාගේ පරිමිතිය කීයද කියලා? පරිමිතිය. පරිමිතිය කියන්නේ මොකද්ද? කොහොම පොඩ්ඩක් බලමු පොඩි කාලේ මතකයිද කියලා. මොකද්ද පරිමිතිය කියන්නේ? වටේ දිග. අන්න හරි. මොකද්ද පරිමිතිය කියන්නේ? වටේ දිග. සරලයිනේ. වටේ දිග තමයි පරිමිතිය කියන්නේ. ඉතින් මේ සමචතුරස්‍රයේ වටය කියන්නේ මෙන්න මේක. ඕකේ දිග තමයි පරිමිතිය. වටේ දිග හොයන්න හැම පැත්තකම දිගවල අපි එකතු කරන්න ඕන. 4යි 4යි 8යි 8යි 4යි 12යි 12යි 4යි සෙන්ටිමීටර් 10ක් වෙනවා මෙයාගේ පරිමිතිය. හරිද? මෙයාගේ පරිමිතිය සෙන්ටිමීටර් 16ක් වෙනවා. දැන් අපි රාශීන් දෙක තමයි අපේ රාශීන් දෙක ඇවිල්ලා පැත්තක දිගයි පරිමිතියයි. පැත්තක දිග හා පරිමිතිය. හරිද? මොන දැන් මම පැත්තක දිග වෙනස් කරනවා මෙන්න මෙහෙම. මම ගන්නවා තව සමචතුරස්‍රයක්. එයාගේ පැත්තක දිග සෙන්ටිමීටර් 8ක් කියලා ගමු. කී ගුණයකින් වැඩි වෙලාද? දිග කී ගුණයකින් වැඩි වෙලාද? මෙතන පැත්තක දිග 4යි, මෙතන පැත්තක දිග 8යි. දිග කී ගුණයකින් වැඩි වෙලාද? දෙගුණයකින් වැඩි වෙලානේ. 4 වරක් 2නේ 8. එහෙනම් දෙගුණයකින් වැඩි වෙලා. මෙයාගේ පරිමිතිය කීයද? මේ සමචතුරස්‍රයේ පරිමිතිය කීයද? සෙන්ටිමීටර් 32. සෙන්ටිමීටර් 32ක් වෙන්න ඕනනේ. 8යි 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 8 ඒවා 4ක් තියෙනවා. 8 ඒවා 4ක් කියන්නේ සෙන්ටිමීටර් 32යි. 8 ඒවා 4ක් කියන්නේ සෙන්ටිමීටර් 32යි. දැන් බලන්නකෝ. පැත්තක දිග 4ක් තියෙද්දි පරිමිතිය 16යි. පැත්තක දිග 8ක් තියෙද්දි පරිමිතිය 32යි. මෙතන පැත්තක දිග දෙගුණයකින් වැඩි වෙලා මෙතන පරිමිතියත් දෙගුණයකින් තමයි වැඩි වෙලා තියෙන්නේ. අපි දන්නවා 16 වරක් 2 තමයි 32 කියලා. 16 වරක් 2 32. හරිද? පැත්තක දිග දෙගුණයකින් වැඩි වෙද්දී පරිමිතියත් දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. මේ රාශිය දෙගුණයකින් නම් මේ රාශියත් ඒ ගානෙම වැඩි වෙලා. රාශීන් දෙකම අනුලෝම සමානුපාතිකයිද නැද්ද? සමානුපාතිකයි. සමානුපාතිකයි කියලා විතරක් බෑ. අනුලෝමව සමානුපාතිකයි. හරිද? එක්කෙනෙක් වැඩි වෙද්දී අනිත් එක්කෙනාත් වැඩි වෙනවනේ. එහෙනම් අනුලෝමව සමානුපාතිකයි. බැරි වෙලාවත් එක්කෙනෙක් වැඩි වෙද්දී අනිත් කෙනා අඩු වෙනවනම් එතකොට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඒක අපිට දැම්ම නැහැ. එහෙනම් ඔන්න පැත්තක දිගයි පරිමිතියයි කියන දෙන්න අනුලෝමව සමානුපාතිකයිලු කියලා අපිට උත්තරයක්. යමුකෝ එහෙනම් ඊළඟ ප්‍රශ්නෙටත්. ඊළඟ ප්‍රශ්නත් යමු. සමචතුරස්‍රයක පැත්තක දිග හා වර්ගඵලය. සමචතුරස්‍රයක පැත්තක දිග හා වර්ගඵලය. දැන් රාශීන් දෙක වෙන්නේ පැත්තක දිගයි වර්ගඵලයයි. පැත්තක දිගයි වර්ගඵලයයි. හරිද? පැත්තක දිග සෙන්ටිමීටර් 4ක් වෙද්දී මෙයාගේ වර්ගඵලය කීයක් වෙනවද? මට කියන්න. කොහොමද සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්නේ? කොහොමද හොයන්නේ? පැත්තක දිග ගුණ කිරීම පැත්තක. පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග. නේ සරලව දිග වැඩි කිරීම පළලනේ. සමචතුරස්‍රයක වර්ගඵලය එන්නේ දිග වැඩි කිරීම පළල. දැන් ඉතින් දිගයි පළලයි දෙකම එකයිනේ. එහෙනම් පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග කියලා ගන්නත් පුළුවන්. කොහොම හරි. දිගත් 4යි පළලත් 4යි වර්ගඵලය එනවා 4 වරක් 4 16යි සෙන්ටිමීටර් මොන සෙන්ටිමීටර්ද? වර්ග සෙන්ටිමීටර්.
වර්ග සෙන්ටිමීටර් සෙන්ටිමීටර් ගුණ කිරීම සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර් හරිද පැත්තක දිග සෙන්ටිමීටර් 4ක් නම් වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර් 16ක් පැත්තක දිග සෙන්ටිමීටර් 8ක් වුණාම කොහොමද පැත්තක දිග එන්නේ වර්ගඵලය එන්නේ කොහොමද 8 වැඩි කිරීම 8 වර්ග 64 64. අන්න හරි වර්ග සෙන්ටිමීටර් 64 8 වැඩි කිරීම 8 වර්ග සෙන්ටිමීටර් 64යි හරිද දැන් බලන්නකො වෙච්ච දේ පැත්තක දිග 4ක් තිබිලා ඒක 8ක් විදිහට වෙනස් වුණා දෙගුණයකින් වැඩි වුණා නේ පැත්තක දිග දෙගුණයක් වෙලා තියෙනවා 4 වැඩි කිරීම 2 වර්ගඵලයට මොකද උනේ 16 තිබ්බ එක 64ක් වෙලා ඒ කියන්නේ කී ගුණයකින් වැඩි වෙලාද 16 වරක් කීයද 64 එන්නේ තර අන්න හරි 16 වරක් 4 තමයි 64 වෙන්නේ බලන්නකෝ දිගත් වැඩි වෙලා වර්ගඵලයත් වැඩි වෙලා දෙකම වැඩි වෙලා තියෙනවා අවුලක් නැහැ හැබැයි දිග වැඩි වෙලා තියෙන්නේ දෙගුණයකින් වර්ගඵලය වැඩි වෙලා තියෙන්නේ 4 ගුණයකින් අන්න මෙයා දෙගුණයකින් වැඩි වෙද්දි මේ රාශිය 4 ගුණයකින් වැඩි වෙලා අන්න එතකොට අපිට කියන්න බෑ මේ දෙන්නම අනුලෝමව සමානුපාතිකයි කියලා ඇයි අනුලෝම සමානුපාතික වෙන්න එක්කෙනෙක් වැඩි වෙන්නේ යම් ගානකින්ද ඒ ගානෙන්ම අනිත් කෙනත් වැඩි වෙන්න ඕන. අන්න අනුලෝම සමානුපාතික නෑ එහෙනම් මේක. නේ? මේක අනුලෝම සමානුපාතික වෙන්නේ නෑ. මෙයා දෙගුණෙන් වැඩි වෙද්දි මෙයා 4 ගුණෙන් වැඩි වෙලානේ. අනුලෝම සමානුපාතික නෑ. ඒකත් හරි. මට ඊළඟ ප්‍රශ්නේ කියලා කියන්න. අනුලෝමද නැද්ද කියලා? මොකක්ද ඊළඟ ප්‍රශ්නේ? වැඩක් නිම කිරීම සඳහා යෙදවිය යුතු මිනිසුන් ගණන හා ඒ සඳහා ගතවන දින ගණන වැඩක් ඉවර කරන්න අපි වැඩක් ඉවර කරන්න යන මිනිස්සු ගානයි ඒ වැඩේ ඉවර කරන්න යන දවස් ගානයි අනුලෝමයිද නැද්ද කියන්න ඒකට මං විස්තර කරන්න කලින් මට උත්තරයක් ඕන කියන්නකෝ බලන්න වැඩක් ඉවර කරන්න යන දවස් ගානයි මිනිස්සු ගානයි හවුද නැද්ද නැහැ. අහුන්නේ නැහැ. අනුලෝම සමානුපාතික නැද්ද ඔව්. හරි අනුලෝම සමානුපාතික නැල්ලු බලමුකෝ මෙතනදී අපේ රාශීන් දෙක වෙන්නේ මිනිසුන් ගණනයි දින ගණනයි මිනිසුන් ගණනයි දින ගණනයි හරිද අපි හිතමු මෙහෙම ඔන්න ගියක් තින්ත ගන්නවා කියලා ගෙදරක තින්ත ගන්නවා කියලා හිතමු ගියක් පේන්ට් කරනවා ඔය ගෙදර තින්ත ගන්න මිනිස්සු 10 දෙනෙක්ට එක දවසක් යනවා මිනිස්සු 10 දෙනෙක් ඔය ගෙදර තින්ත ගාන එක දවසකින් වැඩේ ඉවරයි හැබැයි මිනිස්සු 5 දෙනෙක් තින්ත ගන්න ගියා නම් දවස් කීයක් යයිද නිකන් හිතලා කියන්න සාමාන්‍ය දැනීමේ මිනිස්සු 10 දෙනෙක් වැඩ කරද්දි එක දවසකින් වැඩේ ඉවරයි හැබැයි දැන් 10ක් නෑ දැන් ඉන්නේ මිනිස්සු 5යි දවස් කීයද දවස් දෙකක් යනවා නේ දවස් දෙකක් යනවා ඔය ගෙදර තින්ත ගාන එක එක මිනිස්සෙට දුන්නා නම් දවස් කීයක් යයිද 10. 10ක් කියන්නේ ඇයි මේ 10 දෙනාගේම වැඩ තනි මිනිස්සයා කරන්න ඕනනේ එහෙනම් දවස් 10ක් යනවා දැන් බලන්නකෝ මිනිස්සු ගාන 10 ඉඳලා 5ට අඩු වුණා මිනිස්සු ගාන භාගයකින් අඩු වුණා දවස් ගාන මොකද උනේ එකේ ඉඳලා දෙකට වැඩි වුණා මිනිස්සු භාගයකින් අඩු වුණා දෙගුණයකින් අඩු වුණා දවස් ගාන දෙගුණයකින් වැඩි වුණා මිනිස්සු ගාන 10 ගුණයකින් අඩු වුණා දවස් ගාන 10 ගුණයකින් වැඩි වුණා මේ රාශිය අඩු වෙනවා මේ රාශිය වැඩි වෙනවා එහෙනම්
මේ දෙන්න අනුලෝම සමානුපාතික නැත. අයියේ එක රාශියක් අඩු වෙද්දී අනික් රාශිය වැඩි වෙනවා. එහෙනම් මෙයාලා අනුලෝම සමානුපාතික නැහැ. හරිනේ. තව එකක් තියෙනවා අපි ඒක ඔන්න ඇති නේද දැන්? මම හිතනවා තේරුණා ඇති කියලා ඔයාලට. තේරුණාද අනුලෝම සමානුපාතිකද නැද්ද කියන එක විස්තරේ? තේරුණා. තේරුණා. හරි. දැන් අපි බලමු මේ අනුලෝම සමානුපාතික ක්‍රමය පාවිච්චි කරලා කොහොමද ගණන් හදන්නේ කියලා. හරිද? මේ අනුලෝම සමානුපාත ක්‍රමය පාවිච්චි කරද්දී අපිට මේ පාඩමේදී ගණිත ක්‍රම තුනක් ගැන කතා කරනවා. හරි ක්‍රම තුනකට ගණන් හදන්න පුළුවන්. පළවෙනි ක්‍රමය ඇවිල්ලා ඒකීය ක්‍රමය. පළවෙනි ක්‍රමය ඒකීය ක්‍රමය. දෙවෙනි ක්‍රමය අර්ථ දැක්වීමෙන් අපිට ගණන් හදන්න පුළුවන්. මේ මොනවද කියලා අපි වෙන වෙනම කතා කරමු. මේක කතා කරමු. හරිද? අර්ථ දැක්වීම. අනුලෝම සමානුපාත අර්ථ දැක්වලා ඒකේ අර්ථ දැක්වීමෙන් අපිට පුළුවන් මේ ගණන හදන්න. තුන්වෙනි ක්‍රමය විජීය ක්‍රමය. හරිද? විජීය ආකාරයටත් අපිට මේ ගණන් හදන්න පුළුවන් අනුලෝම සමානුපාතික ගණන්. ඉතින් අපිට ක්‍රම තුනක් තියෙනවා. ඒකීය ක්‍රමය, අර්ථ දැක්වීමේ ක්‍රමය සහ විජීය ක්‍රමය භාවිතයෙන් ගණන් හදන්න. දැන් අපි එක එක බලමු. ඒකීය ක්‍රමය කියන්නේ මොකද්ද? අර්ථ දැක්වීම කියන්නේ මොකද්ද? විජීය ක්‍රමය කියන්නේ මොකද්ද කියලා එකින් එක කතා කරලා බලමු. ලියගන්න පළවෙනි මාතෘකාව ඒකීය ක්‍රමයේ භාවිතයෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලුව විසඳීම. ඒකීය ක්‍රමයේ භාවිතයෙන් ගැටලුව විසඳීම කියලා ලියාගන්න සරලව. ඒකීය ක්‍රමයේ භාවිතයෙන් ගැටලුව විසඳීම. හරි. දැන් ඔයාලට මේ පාඩමේ නම් තියෙන්නේ අනුලෝම සමානුපාතික ගණන් හදන්න විතරයිනේ. නේද? පාඩම කොහොමත් අනුලෝම සමානුපාතනේ. ඒ හින්දා තියෙන්නේ අනුලෝම සමානුපාත ගණන් හදන්න විතරයි. හැබැයි දැන් ලබන අවුරුද්ද ඉගෙන ගන්නවා ප්‍රතිලෝම සමානුපාතික ගැනත්. හරිද? ඊට පස්සේ දැන් විභාගයට ප්‍රශ්නයක් එද්දී ඔය සාමාන්‍ය පෙළ අපේ විභාගයට O level එකට ප්‍රශ්නයක් එද්දී එයාලා කියන්නේ මේක අනුලෝම සමානුපාතික ගණනක්ද නැද්ද කියලා. හරිද? සමහරට ප්‍රතිලෝම සමානුපාත ගණනක් වෙන්නත් පුළුවන්. හරිද? ඒ හින්දා ඉස්සරළම කරන්න ඕන දේ තමයි මේ ප්‍රශ්නේ දීලා තියෙන රාශීන් දෙක අනුලෝම සමානුපාතිකයිද ප්‍රතිලෝම සමානුපාතිකයිද කියලා අඳුර ගන්න ඕන. දැනට ප්‍රතිලෝම සමානුපාතික ගැන හිතන්න ඕනේ නැහැ. දැන් ඔයාලා ගානක් දැක්ක ගමන් හිතන්න ඕන මේක අනුලෝම සමානුපාතිකයිද නැද්ද කියලා. හරි. අනුලෝම සමානුපාතිකයි නම් ඒ ක්‍රමයට හදනවා. ප්‍රතිලෝම සමානුපාතිකයි නම් ඒ ක්‍රමයට හදනවා. එකම ක්‍රමයේ තියෙන ක්‍රම කටපාඩම් කරන්නේ නැහැ. ඒකයි කිව්වර සංකල්පය හරියට ඉගෙන ගන්න ඕනේ කියලා. අනුලෝම සමානුපාතික කියන සංකල්පය හරියට ඉගෙන ගත්තා නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? බලමුකෝ මේක අපි ගානක් ඇසුරෙන්ම මේ ක්‍රමය ඉගෙන ගමු. ඒකීය ක්‍රමය. හරිද? අපි බලමු සබං කැට 3ක ගාන. දැන් මෙතන රාශීන් දෙකයි සබං කැට. සබං කැට 3ක ගාන වටිනාකම සබං කැට 3ක වටිනාකම අපි හිතමු රුපියල් 120යි. සබං කැට 3ක වටිනාකම රුපියල් 120යි. මම අහනවා සබං කැට 5ක වටිනාකම කීයද කියලා. සබං කැට 5ක වටිනාකම කීයද කියලා. මට කියන්න මේක හොයන ක්‍රමයක්. කියමු බලන්න. 120 මුලින්ම 3ට බෙදලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඒන උත්තරේ 5න් වැඩි කරන්න. ඇයි 3ට බෙදන්නේ? 3ට බෙදන්නේ ඔතන දීලා තියෙන්නේ සබං කැට 3ක වටිනාකම.
එතකොට අපි හ්ම්. එක සබන් කැටයක වටිනාකම හොයාගන්න ඕනේ. ඒකට අපි ওই දීලා තියෙන වටිනාකම තුනට බෙදන්න ඕනේ. අන්න හරි. මොකද කරන්නේ සබන් කැට 3ක් 120යි. අපි හොයාගන්නවා එක සබන් කැටයක මිල කීයද? එකක මිල කීයද කියලා හොයාගන්නවා. හරිද? සාමාන්‍යයෙන් අපි එකක් කියන එක ගණිතයේදී පොඩ්ඩ ලස්සනට පාවිච්චි කරනවා ඒකකයක් කියලා. එකක් කියන්නේ එක කියන එක අපි හැම වෙලේම කියන එකනේ. පොඩ්ඩක් ගණිතයේදී පොඩ්ඩ ලස්සනට අපි කියන ඒකකයක් කියලා. අපි මෙන්න මේ රාශියේ ඒකකයක වටිනාකම හොයාගන්නවා. එකක වටිනාකම හොයාගන්නවා. හරිද? එකක වටිනාකම හොයාගත් ගන්නේ කොහොමද? සබන් කැට 3ක් 120යි. එක සබන් කැටයක් කීයද? බලන්නකෝ. සබන් කැට ගාන 3 ගුණයකින් අඩු වෙලා. නේ? සබන් කැට ගාන 3ෙන් බෙදිලා. සබන් කැට ප්‍රමාණය 3ෙන් බෙදිලා තියෙනවා. එහෙනම් අපි දන්නවනේ දැන් මේ රාශීන් දෙක අනුලෝමව සමානුපාතිකයි කියලා. මෙයා 3ෙන් වැඩි වුණා නම් මේ පැත්තත් 3ෙන් වැඩි වෙන්න ඕන. මෙයා 3ෙන් බෙදෙනවා නම් මේ පැත්තත් 3ෙන් බෙදෙන්න ඕන. සබන් කැට ගාන 3ෙන් බෙදිලා අපි එකක වටිනාකම හොයාගත්තා. එකක් කියලා හොයාගත්තා. එහෙනම් වටිනාකම හොයන්න සබන් කැට 3ක මිලත් අපි 3ෙන් බෙදන්න ඕන. 120 3ෙන් බෙදපුවාම කීයද උත්තරේ? 120 බෙදීම 3 30යි. 40යි. රුපියල් 40යි. එක සබන් කැටයක් රුපියල් 40ක් වෙනවා. හරිද? එක සබන් කැටයක් රුපියල් 40ක් වෙනවා. අපි එකක මිල හොයාගත්තා. ඒකකයේ මිල හොයාගත්තා. දැන් මොකද කරන්නේ? අපි බලමු පහක මිල. සබන් කැට ගාන 5 ගුණයක් වෙලා එක තිබ්බ එක 5 වෙලා. මොකද වෙලා තියෙන්නේ? 5න් ගුණ වෙලා. සබන් කැට ගාන 5 ගුණයකින් වැඩි වෙලා 5න් වැඩි වෙලා. එහෙනම් එකක මිලත් අපි වැඩි කරන්න ඕන 5න් වැඩි කරන්න ඕන. 40 වරක් 5 එනවා වටිනාකම කීයද? 200. රුපියල් 200යි. සබන් කැට 5ක වටිනාකම රුපියල් 200යි. හරිනේ. එකක මිල හොයාගත්තා ඒක 5න් වැඩි කරා. හරිද? මේ එකක මිල හොයාගෙන අපි 5ක මිල හොයාගත්ත එකට කියනවා ඒකීය ක්‍රමය කියලා. ඇයි ඒකකයක මිල හොයාගෙන තමයි 5ට ගියේ. දැන් අනිත් ක්‍රම වලදී අපි එකේ ගාන හොයන්නේ නැහැ කෙලින්ම 3 ඉඳලා 5 ගාන තමයි හොයන්නේ. හරිද? එකක් හොයන එකට අපි කියන්නේ ඒකීය ක්‍රමයෙන් සමානුපාත ගැටලු විසඳනවා කියලා. දැන් විභාගෙට මෙන්න මේ විදිහට ලියලා හරියන්නේ නැහැ. මේ අපි ඉගෙන ගත්ත ක්‍රමයෙන් විභාගෙට ලියද්දි සබන් කැට 3ක මිල, එක සබන් කැටයක මිල, සබන් කැට 5ක මිල. අන්න ඒ විදිහට වාක්‍ය ලියලා කරන්න ඕනේ. අපි දැන් ඊළඟ ප්‍රශ්න ටික ඒ විදිහට වාක්‍ය ලියලා හදමු. හරිද? මේක මකාගෙන ඉන්න. මාතෘකාවත් ඕනේ නැහැ ඉතින් දන්නවනේ අනුලෝම සමානුපාතික කියලා. අපි මේ තියෙන අභ්‍යාසෙම තියෙන ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු. හරිද? අභ්‍යාසෙම තියෙන ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු. දොඩම් ගෙඩි 8ක මිල රුපියල් 320ක් නම් දොඩම් ගෙඩි 5ක මිල හොයන්න. දොඩම් ගෙඩි 8ක් 320යිලු. මට කියන්න දොඩම් ගෙඩි 5ක මිල. හරි. මම විනාඩි 3ක් දෙනවා. මට උත්තරේ දෙන්න ඕන. 8:33යි 8:36 වෙද්දි මට උත්තරේ ඕන. අභ්‍යාසය 10.2 පළවෙනි ප්‍රශ්නේ. දොඩම් ගෙඩි 8ක් රුපියල් 320ක් නම් දොඩම් ගෙඩි 5ක මිල කීයද? කියමු බලන්න. රුපියල් 200.
රුපියල් 200යි. හරි අපිට එක උත්තරයක් ආව රුපියල් 200යි කියලා. බලමු අනික් එකත්. ඔය අනික් අය උත්තර තමයි. රුපියල් 200 කියලා තව කෙනෙක් කියවල. පහක මිල හොයන්න කලින් අපි හොයාගන්න ඕන එක දොඩම් ගෙඩියක මිල කීයද කියලා. හරිද? එක දොඩම් ගෙඩියක මිල කීයද? මට කියන්න කොහොමද හොයාගන්නේ එක දොඩම් ගෙඩියක මිල? 320 බෙදෙනවට. අපි හොයන්නේ එක දොඩම් ගෙඩියකනේ. දොඩම් ගෙඩි ගාන 8ක් තිබ්බ එක එකක් වුණා. මොකද උනේ? 8ෙන් බෙදලා තියෙනවා. දොඩම් ගෙඩි ගාන 8 ගුණයකින් අඩු වෙලා 8 ගුණයකින් බෙදලා තියෙනවා. හරිද? එහෙනම් 320ත් අපි බෙදන්න ඕන 8ෙන්ම තමයි. 320 8ෙන් බෙදපුවාම උත්තරේ කීයද? 40යි. දොඩම් ගෙඩියක මිල රුපියල් 40ක් වෙනවා. එක දොඩම් ගෙඩියක් රුපියල් 40යි. දොඩම් ගෙඩි 5ක මිල හොයන්න එකක මිල වැඩි කරන්න ඕන 5න් 40 වරක් 5 එනවා. උත්තරය රුපියල් 200යි. හරි. දොඩම් ගෙඩි 5ක මිල රුපියල් 200යි. හරිනේ. 8ක් 320යි. එකක් හොයාගත්තා එකක් 40යි. 5න් වැඩි කරලා අපි හොයාගත්ත 5ක මිල රුපියල් 200යි. හරි. මේ ප්‍රශ්නේ හරි. යමු එහෙනම් ඊළඟට. බලමු තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ. ඇපල් ගෙඩි කතාවක් තියෙනවා. ඇපල් ගෙඩි 15ක අඩංගු පාර්සලයක ස්කන්ධය කිලෝග්‍රෑම් 3.6යිලු. හරිද? ඇපල් ගෙඩි 15ක ස්කන්ධය බර නෙමෙයි ස්කන්ධය කිලෝග්‍රෑම් 3.6යිලු. නම් ඇපල් ගෙඩි 8ක් අඩංගු පාර්සලයක ස්කන්ධය හොයන්න. සරලයිනේ. ඇපල් ගෙඩි 15ක ස්කන්ධය දීලා තියෙනවා. ඇපල් ගෙඩි 8ක ස්කන්ධය අහනවා. කියමු බලන්න. පොඩ උත්තරේ කියන්න. කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 920ක්. කිලෝ 1යි ග්‍රෑම් 920යි. එහෙමද? හරි අපි බලමු. අනික් එකට පොඩි වෙලාවක් දෙමු. අනික් එකට කියන්න උත්තරේ.
දැන් ඉතින් අපේ උත්තරේ වැරදිලාද දන්නේ නැහැ. එහෙම කියලා හිතන්න එපා. වැරදුනත් කමන්නේ උත්තරයක් දෙන්න. ඔය අනිකයි උත්තර නැත්නම් තාම හරි බලමුද? ඉතින් 15ක ස්කන්ධය දීලා තියෙනවා ඇපල්. ඇපල් ගෙඩි ගණන 15යි. ස්කන්ධය ඇපල් ගෙඩි ගණන 15යි. ස්කන්ධය කිලෝග්‍රෑම් 3.6යි. හරිද? කිලෝග්‍රෑම් 3.6යි. දැන් මේ කිලෝග්‍රෑම් 3.6ක් කියන දශම ගාණක් නේ අපිට තියෙන දශම සංඛ්‍යාවන්නේ. ඕක තව බෙදද්දි තව පොඩි වෙනවා සමහර ලාටනේ. දශම සංඛ්‍යාවත් එක්ක අපි සාමාන්‍යයෙන් ගනුදෙනු කරනවා අඩුයි. හරිද? දශම සංඛ්‍යාත් ඕන තමයි. ඒ වුණාට මේ දශම ගාන අපි පුළුවන් තරම් දශම වලින් එළියට ගෙනල්ලා විසඳන්න උත්සාහ කරමු. ඒක හැමෝටම ලේසි. හරිද? ඉතින් මේ කිලෝග්‍රෑම් 3.6 කියන එක මම පොඩ්ඩක් වෙනස් කරගන්නවා. මම මේක ග්‍රෑම් වලින් ලියා ගන්නවා. කිලෝග්‍රෑම් 3.6ක් කියන්නේ ග්‍රෑම් කීයක්ද? ග්‍රෑම් කීයක්ද කිලෝ 3.6 කියන්නේ? 3600. ග්‍රෑම් 3600ක් නේ. ග්‍රෑම් 3600. හරිද? කිලෝග්‍රෑම් 3.6ක් කියන්නේ ග්‍රෑම් 3600යි. මම ස්කන්ධය ලියා ගන්න ග්‍රෑම් වලින්. දෙකම එකයි නේ. ග්‍රෑම් 3600යි. හරිද? දැන් අපි මොකක්ද ඊළඟට හොයන්නේ? අපෙන් අහලා තියෙන්නේ ඇපල් ගෙඩි 100ද 8කනේ. මුලින්ම ඇපල් ගෙඩි 8ක ස්කන්ධය අහලා තියෙන්නේ. මොකද කරන්නේ දැන්? මුලින්ම එක ඇපල් ගෙඩියක ස්කන්ධය හොයාගන්න. අපි හොයාගමු එක ඇපල් ගෙඩියක ස්කන්ධය කීයද කියලා. නේ? එක ඇපල් ගෙඩියක ස්කන්ධය කීයද? බර කීයද එක ඇපල් ගෙඩියක? ඇපල් ගාන 15ක් තිබිලා එකක් වුණා. ඒ කියන්නේ ඇපල් ගාන බෙදලා තියෙනවා 15කින්. ග්‍රෑම් 240. අන්න 3600 බෙදුව 15න් කීයද දෙන්නේ? 240යිද? ඔව් 36ට 15 ඒවා දෙක. 240. ආ 2.30යි 6යි 240යි. හරිද? ග්‍රෑම් 240යි. එක ඇපල් ගෙඩියක බර ග්‍රෑම් 240යි. ඔන්න අපි එකක ස්කන්ධය හොයාගත්තා. එකක ස්කන්ධය දන්න ඕනම් ප්‍රශ්නයක් නෑ. අපිට කෙලින්ම හොයාගන්න පුළුවන් 8ක ස්කන්ධය. එක වැඩි කරා 8න් 240ත් වැඩි කරමු 8න්. කීයද 240 වටක්? 240 200 වටක් 1600යි. 40 වටක් 320යි.
1920යි. ග්‍රෑම් 1920ක් වෙනවා ඇපල් ගෙඩි 8ක ස්කන්ධය. නේ? ඇපල් ගෙඩි 8ක ස්කන්ධය ග්‍රෑම් 1920යි. හැබැයි ඉතින් අපිට ග්‍රෑම් වලින් නෙමෙයිනේ මේක දීලා තිබ්බේ. නේද? අපිට කිලෝග්‍රෑම් වලින් තිබ්බගෙන අපි මේ අපේ ලේසියට ග්‍රෑම් වලට හරවගත්තේ. ඒ හින්දා අපි උත්තරය ආපහු එයාලා දීපෙකටම හරවලා දෙමු. 1920 කිලෝග්‍රෑම් වලට හරවමු කොහමද? මෙතන තියෙනවා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 920ක්. කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 920ක් තියෙනවා අපල් ගෙඩි 8ක් අඩංගු පාර්සලයක ස්කන්ධය. තේරුණාද ඒක? අපල් ගෙඩි 8ක ස්කන්ධයත් හොයාගත්තා. තව එකක් බලමු. හයවෙනි ප්‍රශ්නේ. බලමු හයවෙනි ප්‍රශ්නේ. යතුරුපැදියක ඉන්ධන ලීටර් ගාන ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. මම බෝඩ් එක මොකලා හදාගන්න එකල් මට කියන්න ඒකට උත්තරේ. යතුරුපැදියකින් ඉන්ධන ලීටර් දෙකකින් ගමන් දෙකකට කිලෝමීටර් 90ක් ගමන් කරන්න පුළුවන්. ලීටර් දෙකක් ගහලා කිලෝමීටර් 90ක් යන්න පුළුවන්. ඉන්ධන ලීටර් 5කින් ධාවනය කළ හැකි දුර ප්‍රමාණය සොයන්න. කිලෝමීටර් 90ක් යන්න පුළුවන් ලීටර් දෙකකින් ලීටර් 5කින් යන්න පුළුවන් දුර ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. මේ බලන්න උත්තරේ. කිලෝමීටර් 225යි. කිලෝමීටර් 225යි. ඒකද උත්තරේ. බලමු. ඔන්න අනිත් අය උත්තර කියන්නේ එක්කෙනාටද මේ ගණන් තේරුනේ? අනික අය ඉන්නවද නිදිද? කොහොමද අනික අයත් කියන්නේ උත්තර? 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. තව එක්කෙනෙක් කිව්වා කිලෝමීටර් 225යි කියලා. බලමු අනිත් අය. හරිද? බලමු. යතුරුපැදියක් ඉන්ධන ලීටර් 2කට කිලෝමීටර් 90ක් ධාවනය කරනවලු. හරිද? බලමු. ඉන්ධන ලීටර් 2කින් කිලෝමීටර් 90ක් යනවලු. අපෙන් අහනවා ඉන්ධන ලීටර් 5කින් කිලෝමීටර් කීයක් යනවද කියලා. කොහොමද හොයන්නේ? 90 දෙකෙන් බෙදලා ඒන උත්තරේ 5න් වැඩි කරනවා. ඇයි 92කින් බෙදන්නේ? කිලෝමීටර් එකක දුර එතකොට එනවා. 1 ලීටරයකින් කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා හොයාගන්න නේද?
කිලෝමීටර් ලීටර්ස් දෙකකින් අපිට පුළුවන් කිලෝමිටර් 90ක් යන්න. එක ලීටරයකින් කොච්චරක් යන්න පුළුවන්ද කියලා අපි හොයාගන්නවා. නේ? ආ දෙකක් තිබ්බා එකක් වුණා මොකද වෙලා තියෙන්නේ? දෙකෙන් බෙදිලා. දෙකෙන් බෙදුණා උත්තරේ 1යි. 90ත් බෙදන්න ඕන දෙකෙන්. කියලා 90 දෙකෙන් බෙදපුවම කියලා 90 දෙකෙන් 45යි. බෙදපුවම 45යි. ඒ කියන්නේ එක ලීටරයකින් කිලෝමීටර් 45ක් යනවා මෙන්න මේ මෝටර් බයික් එක. නේ යතුරු පැදිය යනවා එක ලීටරෙන් කිලෝමීටර් 45ක්. හරිද? දැන් බලමු ලීටර් 5කින් යන ගාන හොයන්න. එක් වරක් 5 තමයි 5. එහෙනම් එක 5න් වැඩි වෙන්න ඕන. එක ලීටරයකින් කිලෝමීටර් 45ක් යනවා. 5කින් යන ගාන හොයන්න 45 වැඩි කිරීම 5. කීයද? උත්තරේ එනවා කිලෝමීටර් 225ක් කියලා. කිලෝමීටර් 225ක දුරක් ලීටර් 5කින් යන්න පුළුවන්. හරි. අන්තිම එක. 7 වෙනි එකත් හොයලා මට උත්තරේ කියන්න අපි ඊට පස්සේ යමු ඊළඟ කොටසට. 7 වෙනි එකත් හොයලා මට උත්තරේ කියන්න. හත්වෙනි ගාන තියෙන්නේ මේ වතුර ටැංකියක් පුරවන කතාවක්. බලමු 7වෙනි ගානට උත්තරේ කියන්න බලන්න. තත්පර 480යි. තප්පර 480යි. හරි. අපි බලමු අනික් කාටත් විනාඩියක් දීලා තව.
හරි අපි බලමු. මොකක්ද හත්වෙනි ප්‍රශ්නේ කියන්නේ? ඒකාකාර වේගයෙන් ජලය ගලා එන පොම්පයකින් ලීටර් 1000ක ධාරිතාවක් සහිත ටැංකියක් පිරවීමට ගතවන කාලය මිනිත්තු 5ක් නම් ලීටර් 1600ක ධාරිතාවයෙන් යුතු ටැංකියක් පිරවීමට ගතවන කාලය තප්පර වලින් හොයන්න තියෙන්නේ. මෙතන යාලා විශේෂ වචනයක් කියලා තියෙනවා ගතවන කාලය තත්පර වලින් හොයන්න කියලා. එහෙනම් උත්තරේ අනිවාර්යයෙන්ම තප්පර වලට හරවලා තියන්න ඕන. අන්තිම උත්තරේ තප්පර වලින් තියන්න ඕන, විනාඩි වලින් තිබිලා හරියන්නේ නැහැ. යාලා ඉල්ලන්නේ ඒකකයේ තප්පර නම් අපි තප්පර වලින් දෙන්න ඕන. ඉල්ලුමට සැපෙම තියෙන්න ඕන. හරිද? මොකද්ද කියන්නේ? ඔන්න ඒකාකාර වේගයකින් ජලය ගලා එන පොම්පයක් තියෙනවා. වතුර බටයකින් ඒකාකාර වේගයකින් ජලය ගලාගෙන එනවලු. හරිද? වේගය අඩු වෙන්නෙත් නැහැ, වැඩි වෙන්නෙත් නැහැ. එකම වේගයෙන් වතුර ගලාගෙන එනවා. මේ වතුර ටිකෙන් ලීටර් 1000ක ටැංකියක් පුරවන්න. මේ වතුර වලින් ලීටර් 1000ක ටැංකියක් පුරවන්න යනවලු විනාඩි 5ක්. මිනිත්තු 5ක් යනවලු. නේද? මේ එන වතුර එන බටෙන් ලීටර් 1000ක ටැංකියක් පුරවන්න, ලීටර් 1000ක පරිමාවත් වෙන ටැංකියක් පුරවන්න විනාඩි 5ක් යනවලු. මිනිත්තු 5ක් යනවලු. අපෙන් අහනවා ලීටර් 1600ක ධාරිතාවයක් සහිත ටැංකියක් පුරවන්න මේ බටේට කොච්චර වෙලාවක් යයිද කියලා. කොහොමද හොයන්නේ? ලීටර් 1000ක් පුරවන්න මෙයාට යනවා විනාඩි 5ක්. අපෙන් අහනවා ලීටර් 1600ක් පුරවන්න කොච්චරක් වෙලා යනවද කියලා. මුලින්ම අපි එක විනාඩියකින් පුරවන්න පුළුවන් ප්‍රමාණය හොයාගන්න. මොකද්ද? එක විනාඩියකින් ලීටර් කීයක් පුරවන්න පුළුවන්ද කියලා හොයාගන්න. එක විනාඩියකින් ලීටර් කීයක් පුරවන්න පුළුවන්ද කියලා හොයාගන්නවා. කොහොමද ඒක හොයාගන්නේ? ලීටර් 1000 බෙදනවා 5ෙන්. ඒකට මිනිත්තු 5ක් නේ තියෙන්නේ. ලීටර් 1000 බෙදුව 5ෙන්. එතකොට එක විනාඩියකට අපිට ලීටර් 200ක් පුරවන්න පුළුවන් නේ. එක විනාඩියකට ලීටර් 200ක් පුරවන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? එක විනාඩියට ලීටර් 200ක් පුරවන්න පුළුවන්. ඔන්න අපි එකක් හොයාගත්තා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ ඒ 200 අපි අහුන්නේ මොකද්ද? කියන්නේ විනාඩියකට ලීටර් 200ක් පුරවන්න පුළුවන් කියලා අපි හොයාගත්තනේ. හැබැයි මේ වැඩේ අපිට කරන්න ඊට පුළුවන්. පස්සේ 1600 බෙදන්න ඕනේ 200. 1600 200ෙන් බෙදනවා. එතකොට අපිට හොයාගන්න පුළුවන් මිනිත්තු ගාන. කියලා. හරි ඊට පස්සේ අපිට ඒක බෙදුවාම හම්බ වෙනවා මිනිත්තු ගාන. ඊට පස්සේ අපි ඒක තත්පර වලට හරව ගන්න ඕනේ 60ෙන් ගුණ කරලා. තප්පර වලට හරව ගන්නවා 60ෙන් ගුණ කරලා නේද? හරි. ඒ ක්‍රමෙත් හොඳයි. මොකද්ද කරේ? ලීටර් 1000ක් පුරවන්න විනාඩි 5කදී පුරවනවලු ලීටර් 1000ක්. අපි හොයාගත්ත එක විනාඩියකදී කොච්චර පුරවනවද කියලා. එක විනාඩියකදී ලීටර් 200ක් පුරවන්න පුළුවන්. දැන් බලනවා ලීටර් 200
කීයක් මෙන්න මේ 1600ට දාන්න ඕනද? ඒක හොයාගත්තා 1600 200ෙන් බෙදලා. හරිද? එතකොට අපිට ආවා 8ක් නේ. ඔව් අපිට ආවා විනාඩි 8ක්. එහෙනම් මේ ටැංකිය පුරවන්න විනාඩි 8ක් යනවා. හරිද? හැබැයි අපෙන් අහලා තියෙන තප්පර වලින්නේ. එහෙනම් 8 60න් ගුණ කරලා ඒකට ගත වෙන තප්පර ගාන හොයාගන්න පුළුවන්. ඔන්න එක ක්‍රමයක්. හරිද? ඒකත් ක්‍රමය හරි. හැබැයි චුට්ටක් දිගයි. අපි බලමු ඊට වඩා ලේසියෙන් මේක හොයන්න පුළුවන්ද කියලා. ලේසියෙන් හොයන්න පුළුවන් විදියක් බලමු. අර ක්‍රමෙත් හරි වැරදි නෑ. වැරදි නෑ ඒකත් 100%ක් හරි. හරිද? හරි උත්තරෙත් එනවා. ක්‍රමෙත් හරි. මේ බලමු අපි මේ දීලා තියෙන සංකල්පෙ ඉස්සරහට චුට්ටක් බලමු. මොකද්ද? ලීටර් 1000ක් පුරවන්න විනාඩි 5ක් යනවා. හරිද? ලීටර් 1000ක් පුරවන්න විනාඩි 5ක් යනවා. අපෙන් දැන් මේ අහලා තියෙන්නේ උත්තරේ තප්පර වලින්නේ. අපේ ඉඳ තප්පර වලට හරවගෙනම ගානට බහිමු. හරි? විනාඩි 5ක් කියන්නේ මිනිත්තු 5ක් කියන්නේ විනාඩි කීයක්ද? තප්පර කීයක්ද? මිනිත්තු 5ක් කියන්නේ තප්පර කීයක්ද? 300. 300 නේ. එක විනාඩියකට තප්පර 60ක් තියෙනවා. 60 5ක් කියන්නේ 300යි. තත්පර 300. තත්පර 300යි. මේ බලන්නකො. ලීටර් 1000ක් පුරවන්න තත්පර 300ක් යනවා. අපි බලමු 1 ලීටර එකක් පුරවන්න කොච්චරක් වෙලා යනවද? මෙන්න මේ බටෙන් 1 වතුර ලීටර එකක් එන්න කොච්චරක් වෙලා යනවද? මේක කොහොමද හොයන්නේ? 1000 තිබ්බ එක එකක් වුණා. 1000 1000න් බෙදිලා තියෙනවා. 1000 1000න් බෙදිලා තියෙනවා. හරිද? අපි එනම් මේ පැත්තත් 1000න් බෙදලා හොයාගමු 1 ලීටර එකක් පිරෙන්න තප්පර කීයක් යනවද කියලා. හරිද? එතකොට තප්පර 300 බෙදන්න ඕන 1000න්. අපිට මේ බින්දු ටික කපලා දාන්න පුළුවන්. මේකට මේක කැපුණා, මේකයි මේක කැපුණා. 3 බෙදීම 10යි කියලා දාන්න පුළුවන්. දැන් 3 10න් බෙදලා දශම ගාණක් ඉදිරි උත්තරේ තියන්නත් පුළුවන්. ඒත් හැම වෙලාවෙම දශම වලට වඩා අපිට ලේසි මේ භාග සංඛ්‍යා සුළු කරන එක. එහෙනම් භාග සංඛ්‍යාවක් සුළු කිරීමකදී දශම වලට හරව ගන්න නැතුව ඉන්නම උත්සාහ කරන්න. හරි. අපි හොයාගත්ත 1 ලීටර එකක් පුරවන්න තප්පර යනවා 3 බෙදීම 10ක්. 3ට 10ක් යනවා 1 ලීටර එකක් පිරෙන්න. දැන් බලමු. ලීටර 1600ක් පිරෙන්න කොච්චර වෙලාවක් යනවද? 1 ලීටරය 1600ෙන් ගුණ කරාම ලීටර 1600යි කියලා එනවා. හරිද? 1 ලීටරය 1600ෙන් ගුණ කරාම 1600යි කියලා එනවා. අපි එන මේ පැත්ත 1600ෙන් ගුණ කරා. මේ පැත්තත් ගුණ කරමු 1600ෙන්. 1600ෙන් ගුණ කරමු. මොකද කරන්නේ? 10න් 3 වැඩි කරා 1600ෙන්. බිඳුවයි බිඳුවයි කැපිලා ගියා 163ක්. කීයද 163ක්? 16 3ක් 48යි. මේ බිඳුව දැම්මම 480යි. එහෙනම් තත්පර 480ක් යනවා මොකේටද? ලීටර් 1600ක ටැංකියක් සම්පූර්ණයෙන් පිරෙන්නේ. ඒ ක්‍රමය තේරුණාද? ඔව්. මේ ක්‍රමෙත් හරි. කලින් ක්‍රමෙත් හරි. හැබැයි අපි මෙතන ඒකීය ක්‍රමයෙන් යන්නේ මේ ක්‍රමයට අපි ලොකු බරක් දෙන එක හොඳයි. මොකද බලන්න 1 ලීටර එකදී මෙච්චරයි. ලීටර් 1600කට මෙච්චරයි. කලින් ක්‍රමෙත් අවුලක් නැහැ. විනාඩි 5කදී 1000යි. එක විනාඩියකදී ලීටර් කීයක්ද කියලා බැලුවා. ඒ වගේ ඒවා කීයක් මෙන්න මේ 1600 පුරවන්න ඕනද කියලා බැලුවා. හරිද? ඒකත් හරි. ඉතින් මේ විදිහට තමයි ඒකීය ක්‍රමයෙන් අපි ගණන් හදන්නේ. සමානුපාත අනුලෝම සමානුපාතවලදී ඒකීය ක්‍රමය පාවිච්චි කරලා ගණන් හදන්නේ මෙන්න මේ විදිහට. ඒකීය ක්‍රමය ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවද?
තියෙනවා නම් අහන්න පුළුවන්. තියෙනවා මොනවත් තේරුම් නැති තැන් අමාරු ඒවා ප්‍රශ්න තියෙන තැන් නැද්ද? හරි. මම හිතනවා ප්‍රශ්න නැහැ කියලා. හරිද? තියෙනවා නම් අහන්න. මම හිතනවා නැහැ කියලා මොකුත් කවුරුත් කිව්වේ නැති හින්දා. ඊළඟට යමු අර්ථ දැක්වීමෙන් සමානුපාතක අනුලෝම සමානුපාත ගැටලු විසඳීමට. හරිද? දෙවෙනි ක්‍රමය අර්ථ දැක්වීමෙන් ගැටලු විසඳීම. අර්ථ දැක්වීම. අර්ථ දැක්වීමෙන් ගැටලු විසඳීම. හරි. දැන් මේ අර්ථ දැක්වීමට එන්නේ කලින් අර්ථ දැක්වීමට එන්න කලින් මට පොඩ්ඩක් ඔයාලගේ අනුපාත විසඳීම ගැන දැනුම මතක් කරගන්න ඕන, මතකයේ අලුත් කරන්න ඕන. අනුපාතයක් කියන්නේ මොකද්ද? මට කියන්න අනුපාතයක්. කොහොමද මේ අනුපාතය කියවන්නේ? 1:2 හරි 1:2 හරි 1:2යි 1:2 ඔය විදිහටම කියවනවනේ දෙවිදිහටම. හරි. මේ 1:2 කියන අනුපාතය පුළුවන් ද අපිට භාගයක් විදිහට ලියන්න? භාග සංඛ්‍යාවක් විදිහට ලියන්න. අනුපාතය භාග සංඛ්‍යාවක් විදිහට හරවන්න තියෙන්නේ. පුළුවන්ද? අටවසරේදී තියෙන අනුපාත පාඩම. කොහොමද අනුපාතයක් භාග සංඛ්‍යාවක් බවට හරවන්නේ? මෙන්න මේ මුල් පදය පළවෙනි පදය අපි අනුපාතවල තියෙන පළවෙනි පදය හරය විදිහට ගන්න. මේ ලවය විදිහට ගන්න. හරිද? පළවෙනි පදය ලවය. දෙවෙනි පදය ගන්න හරය විදිහට. දෙකෙන් එකයි. එතකොට 1:2 කියන අනුපාතය මර ලියන්න පුළුවන් 2කින් 1යි නැත්නම් 1:2යි කියලා. හරිද? 5:7 කියන අනුපාතය කොහොමද අපි භාග සංඛ්‍යාවක් විදිහට ලියන්නේ? 7:5 මොකද කරන්නේ? පළවෙනි පදය ගත්ත ලවයට දෙවෙනි පදය ගත්ත හරයට 5න් 7යි. හරිද? 5න් 7යි. ඔන්න භාග අනුපාත දීලා තියෙන අනුපාතයක් භාග සංඛ්‍යාවක් විදිහට හරවන විදිය මතක් වුණා. හරිද? මේ විදිහටම මතක් කරගමු කොහොමද භාග සංඛ්‍යාවක් අනුපාතයක් විදිහට හරවන්නේ කියලා. භාග සංඛ්‍යාවක් අනුපාතයක් කරන්නේ කොහොමද? කියන්නේ 8න් 3 කියන භාග සංඛ්‍යාව අනුපාතයක් විදිහට ලියන්නේ කොහොමද? 3:8 මොකද කරන්නේ? ලවය ගත්ත පළවෙනි පදේ විදිහට 3යි. හරය ගත්ත දෙවෙනි පදේ විදිහට 8යි. 3ට 8යි. නැත්තම් 3:8 කියලා අපි ලියනවා. හරිනේ? ඔන්න ඔය අනුපාතවල තියෙන පොඩි පාර්ට් එක අපිට පොඩි කොටස අපිට ඕන වෙනවා මෙන්න මේ අර්ථ දැක්වීමෙන් ගැටලු විසඳීමේදී. හරිද? අර්ථ දැක්වීමෙන් ගැටලු විසඳද්දී අපිට මෙන්න මේ ක්‍රමය වැදගත් වෙනවා. මොකද්ද අපිට ඕන අනුපාතයක් භාග වලට හරවන්නයි භාගයක් අනුපාත වලට හරවන්නයි. හරි? බලමු කොහොමද අර්ථ දැක්වීමෙන් ගණන් හදන්නේ කියලා. අපි ගමුකෝ අපි කලින් ගත්ත උදාහරණයක් ගමුකෝ. මේක මොකද්ද? සබංගෙටද? පොද්ද? මොනවාද සබංගෙට කියලා ගමු. සබන් කැට 3ක මිල 120යි. සබන් කැට 3ක මිල රුපියල් 120යි. හරිද?
අපි හොයන්න ඕන සබංකයට 5ක මිල. සබංකයට 5ක මිල හොයන්න ඕන. කියන්නෝ අපි කලින් ක්‍රමේදී අපි මොකද කරේ? ඒකීය ක්‍රමේදී කොහොමද මේකේ 5ක මිල හෙව්වේ? සබංකයට ඒක වටිනාකම් ආ වෙලා ඒක ගුණ කරනවා. ගන්න හරි. අපි මොකද කරේ? 3ක මිල දීලා තිබ්බට පස්සේ අපි 1ක මිල හොයාගත්තා. අපි එක සබංකයට 1 මිල හොයාගත්තා. එක සබංකයට 1 මිල හොයාගත්තා. සබංකයට 3 මිල සබංකයට ගාණෙන් බෙදලා එක සබංකයට 1 මිල හොයාගත්තා. ඊට පස්සේ ඒ එක සබංකයට 1 මිල ආයේ සබංකයට ගාණෙන් ගුණ කරලා අපි ඒ අදාළ සබංකයට ගාණ මිල හොයාගත්තානේ. ඕකනේ ඒකීය ක්‍රමය කියන්නේ. එකක වටිනාකම හොයලා මුළු වටිනාකම අපිට අහලා තියෙන වටිනාකම හොයා ගන්නවා. හරිද? ඕක තමයි ඒකීය ක්‍රමය. අර්ථ දැක්වීමේදී කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි දන්නවා සබංකයට 3ක මිල 120යි කියලා. අපි සබංකයට 5ක මිල දන්නවද මෙතන? දන්නවා සබංකයට 5ක මිල? නෑ. දන්නේ නැහනේ. නේ කලින් ගාන හදපින්න අපි දන්නවා සබංකයට 5 200යි කියලා. අපි දැන් මේ ගාන ඇතුළේදී අපි මේක දන්නේ නැහනේ. ආ. එතකොට සබංකයට 5ක මිල කියන්නේ නොදන්නා පදයක්. සාමාන්‍ය නොදන්නා පදයක් අපි ලියන්නේ කොහොමද? නොදන්නා පදයක් ලියන්න පාවිච්චි කරන්නේ මොකද්ද? ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් ලකුණු. ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් ලකුණුනේ. නැත්තම් බීජීය සංකේතයක් කියලා කියනවා. අපි බීජීය සංකේතයක් පාවිච්චි කරනවා නොදන්න පදේ ලියන්න. අපි ඉතින් වැඩිපුරම පාවිච්චි කරන්නේ මොකද්ද? ඉංග්‍රීසි හෝඩිය මොන අකුරද? x අකුරනේ පාවිච්චි කරන්නේ. අන්න අපි බලමු සබංකයට 3ක මිල 120යි 5ක මිල දන්නේ නැහැ. අපි ඒකේ x කියලා ලියාගමු. දැන් ඉතින් x හොයාගත්තා කියන්නේ x කියන්නේ සබංකයට 5ක මිල. x තමයි හොයන්න තියෙන්නේ. හරිද? මෙහෙම කතාවක් කිව්ව මතකයිනේ අපි අනුලෝම සමානුපාතික කියන්නේ මොකද්ද කියලා කියනකොට මෙහෙම කතාවක් කිව්ව. මොකද්ද? රාශීන් දෙකක් අතර තියෙන සම්බන්ධය. මොකද්ද සම්බන්ධය? එක රාශියක් යම්කිසි අනුපාතයකින් වැඩි වෙද්දී අනික් රාශියත් ඒ අනුපාතයෙන්ම වැඩි වෙනවා. ඒ කියන්නේ මේ තුන වැඩි වෙලා තියෙන සබංකයට ගාන වැඩි වෙලා තියෙන අනුපාතයෙන්මයි එයාලගේ මිලත් වැඩි වෙලා තියෙන්නේ. දැන් මම ගන්නවා මෙතන අවස්ථා දෙකක්නේ තියෙන්නේ. සබංකයට 3ක් ගත්ත අවස්ථාවේ සබංකයට 5ක් ගත්ත අවස්ථාවයි. මම මේ සබංකයට මේ අවස්ථා දෙකේ ගත්ත සබංකයට වල අනුපාතය ගන්නවා. මම මේ අවස්ථා දෙකේ සබංකයට වල අනුපාතය ගන්නවා. මේ අනුපාතය මට ලියන්න පුළුවන් 3ට 5යි කියලා. 3ට 5යි කියලා. හරිද? අපි අනුලෝම සමානුපාත අර්ථ දක්වද්දි කිව්වා එක රාශියක අවස්ථා දෙකේ අනුපාතයම තමයි අනික් රාශියේ අවස්ථා දෙකේම අනුපාතය වෙන්නේ කියලා. එහෙනම් මේ අනුපාතය සමාන වෙන්න ඕන මේ අවස්ථා දෙකේ වටිනාකමේ අනුපාතයට. හරිද? මිලේ අනුපාතයට. සබංකයට ගාන අනුපාතය 3ට 5යි. මිලේ අනුපාතය 120ට x කියලා ගත්තා. හරිද? 120ට x කියලා ගත්තා. ඔන්න අපි මේ අවස්ථා දෙකේ රාශීන් දෙක අනුපාත දෙකක් විදිහට ලියාගත්තා. අර්ථ දැක්වීමෙන් අපි දන්නවා මේ අනුපාත දෙක සමාන වෙන්න ඕන කියලා. දැන් මෙන්න මේ 3ට 5 කියන අනුපාතය මම භාග සංඛ්‍යාවක් විදිහට ලියනවා. කොහොමද භාග සංඛ්‍යාවක් විදිහට ලියන්නේ? කියන්න 3ට 5 කියන අනුපාතයේ භාග සංඛ්‍යාවක් විදිහට ලියන්නේ කොහොමද? පහෙන් තුන. පළවෙනි පදේ ගත්තා ලවයේ විදිහට, දෙවෙනි පදේ ගත්තා හරේ විදිහට. 5න් 3යි. හරිද? 5න් 3යි. ඕක සමානයි මම මේ පැත්තත් මෙන්න මේ අනුපාතයත් ලියා ගන්නවා භාග සංඛ්‍යාවක් විදිහට. මොකද කරන්නේ? පළවෙනි පදය ලවය 120යි. දෙවෙනි පදය හරය 1x. හරිද? එතකොට අපිට ආව භාගාතර සම්බන්ධයක් මොකද්ද? 5න් 3 සමානයි x ගෙන් 120. දැන් ඔන්න අපිට x හොයාගන්න තියෙන්නේ.
මොකක්ද x හොයාගන්න විදිය? x හොයාගන්න විදිය කොහොමද x හොයාගන්නේ? අපි මේකට පාවිච්චි කරන ක්‍රමයක් හරස් ගුණිතය කියලා. අහලා තියෙනවද මීට කලින් හරස් ගුණිතය ගැන? හරස් ගුණිතය අහලා තියෙනවද? ඔව්. මොකද කරන්නේ? භාග සංඛ්‍යා දෙකක් මේ විදිහට තියෙද්දී අපි එක භාග සංඛ්‍යාවක ලවයයි අනිත් භාග සංඛ්‍යාවේ හරයයි ගුණ කරනවා. ඒක සමානයිලු අනිත් භාග සංඛ්‍යාවේ ලවයයි මේ භාග සංඛ්‍යාවේ හරයේ ගුණිතයට. හරිද? ඒ කියන්නේ හරහට ගුණ කරන්න තියෙන්නේ. හරස් ගුණිතයනේ හරහට ගුණ කරනවා. 3යි xy ගුණ කරනවා 5යි 120යි ගුණ කරනවා. 3 වැඩි කිරීම x 5 වැඩි කිරීම 120. දැන් අපි වැඩි කරනවා 3 වරක් x ආයක සමානයි 5 වරක් 120. 5 වරක් 120. හරිද? දැන් මට මේ 3 අයින් කරලා x තනි කරගන්න ඕන. මොකද කරන්නේ? මේ පැත්ත බෙදමු 3ෙන්. සමීකරණයක්නේ. මේ පැත්තත් බෙදමු 3ෙන්. දැන් ඔන්න 3යි 3යි කැපිලා ගියා. x සමානයි 5 120න් වැඩි කරලා එන උත්තරේ 3ෙන් බෙදන්න ඕන. මට පුළුවන් මේ 3යි මේ 120යි දෙකම 3ෙන් කපලා දාන්න නේද? 3 බෙදීම 3 1යි 120 බෙදීම 3 40යි. 120 3ෙන් බෙදපුවාම 40යි. 5 වරක් 40. කීයද උත්තරේ? 200. very good. 5 වරක් 40 රුපියල් 200යි. ඉතින් ඔන්න x ගියාගේ ආවා රුපියල් 200යි කියලා. කවුද x කියන්නේ? x කියන්නේ සබංකයට 5. පහක වටිනාකම. මොකද්ද? ඇහුන්නේ? සබංකයට 5ක වටිනාකම. x කියන්නේ සබංකයට 5යි මිල නේ? x කියන්නේ සබංකයට 5යි මිල. අපිට ආව x කියන්නේ රුපියල් 200යි කියලා. එහෙනම් සබංකයට 5ක මිල රුපියල් 200ක් වෙන්න ඕන. සබංකයට 5ක් රුපියල් 200යි. තේරුණාද මේක? තේරුණාද ඒ ක්‍රමය? අපි බලමු තව ගානක් සාකච්ඡා කරලා සමානු ඒ අර්ථ දැක්වීමේ ක්‍රමෙන් හදන්න. හරි. මම ඔන්න ප්‍රශ්නයක් දෙනවා. හරි ගන්නකො ඊට කලින් 10.3 අභ්‍යාසය. අභ්‍යාසය 10.3. ගණ්ඩ දෙවනි ප්‍රශ්නේ ඒ කොටස. දෙවනි ප්‍රශ්නේ ඒ කොටස. හරිද? සහල් කිලෝග්‍රෑම් 10ක මිල රුපියල් 850ක් නම් සහල් කිලෝග්‍රෑම් 7ක මිල සොයන්න. 10ක මිල 850යි නම් කිලෝ 7ක මිල හොයන්න තියෙන්නේ. බලමු හොයලා. හරිද? මම ඒක කරන්නම් ඊළඟ ප්‍රශ්න වල තනියම කරන්න ඕන. අපි දැන් සාකච්ඡා කරමු. සහල් කිලෝග්‍රෑම් 10ක මිල රුපියල් 850යි. කිලෝග්‍රෑම් 10ක මිල රුපියල් 850යි. අපෙන් අහනවා කිලෝග්‍රෑම් 7ක මිල කීයද කියලා. හරිද? 7ක මිල කීයද? 10ක් 850යි 7ක මිල අපි දන්නේ නැහැ. එතකොට 7ක මිල කියන්නේ නොදන්නා පදයක්. අපි ඒකට විජීය සංකේතයක් දාමු. ඉංග්‍රීසි යෝඩියේ තියෙන සිම්පල් අකුරක් දාමු. මිල කියන්නේ ප්‍රයිස් නේ. අපි p කියලා දාමු. x මොන්නේ p කියලා දාමු. හරිද? p කියලා දාමු. දැන් අපි මොකද කරන්නේ? මෙන්න මේ අවස්ථා දෙකේ මෙතන අවස්ථා දෙකක් තියෙනවානේ. කිලෝග්‍රෑම් 10ක් ගත්ත අවස්ථාවයි කිලෝග්‍රෑම් 7ක අවස්ථාවයි. එහෙනම්
මේ අවස්ථා දෙකේ හාල් කිලෝග්‍රෑම් ගණනේ අනුපාතය ගමු. මම ලියනවා 10ට 7යි. නැත්නම් 10 × 7යි. මේ අවස්ථා දෙකේ අනුපාතය 10ට 7යි. ඒක සමානයි. අපි දන්නවා අනුලෝම සමානුපාතිකයි නම් මේ දෙකේ අනුපාතයට සමාන වෙන්න ඕන. 850ට p කියලා ගන්නවා ඒ අනුපාතය. 10ට 7 සමානයි 850ට p. ඊට පස්සේ මොකද කරන්නේ? අනුපාතය හරවමු භාගයක් විදිහට. අනුපාතය හරවමු භාගයක් විදිහට. පළවෙනි පදය ලවය, දෙවෙනි පදය හරය. පළවෙනි පදයේ ලවය, දෙවෙනි පදයේ හරය 7න් 10යි කියලා ආවා. භාගයක් විදිහට. දැන් බලමු මිල ගණන් අතර අනුපාතයත් භාගයක් විදිහට ලියලා. පළවෙනි පදයේ ලවය 850යි, දෙවෙනි පදයේ හරය 1p. 850 යට p. හරිද? දැන් කරන්න තියෙන්නේ හරස් ගුණිතය දාලා p හොයාගන්න එක. හරස් ගුණිතය දැම්ම p හොයාගත්තා. 10යි p ගුණ කරා 10 වැඩි කිරීම p සමානයි 7 වැඩි කිරීම 850. 7 වැඩි කිරීම 850. p ඉතුරු කරලා 10 අයින් කරන්න ඕන. 10 ගුණ වෙලානේ තියෙන්නේ. එහෙනම් බෙදමු 10. බෙදමු 10. හරිද? 10ට 10 කැපුණා p සමානයි මේ බිඳුවට මේ බිඳුව කැපුණා 85 වරක් 7. කීයද 85 වතක්? කියන්නේ 85 වතක් කීයද? හැග්ගලමට කියන 85 වතක්. පහේ වතක් 35යි. 3ක් ඉතුරුයි. 595යි. 56යි 56යි 3යි 59යි 595යි. p සමානයි 595යි. මේ මොනවද සබංගටද? හාල්නේ. හාල් කිලෝග්‍රෑම් 7ක මිල රුපියල් 595යි. හාල් කිලෝග්‍රෑම් 7ක මිල 595යි. තේරුණාද? හරි. අද දවසට අන්තිම ගාන අපි බලමු D. D කියන ගාන. හරිද? භාණ්ඩයක් විකිණීමේදී 12%ක නෑ ඒක නෙමෙයි. භාණ්ඩයක් විකිණීමේදී 3%ක වට්ටමක් දෙනු ලබන වෙළඳසැලකින් රුපියල් 800ක් වටින භාණ්ඩයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල සොයන්න. හරි. 9:22යි 9:25 වෙනකල් වෙලාව තියෙනවා. විනාඩි 3ක් දෙනවා මට උත්තරේ කියන්න. 10.3 අභ්‍යාසය දෙවැනි ප්‍රශ්නේ D කියන කොටස. කියමු බලන්න උත්තරේ.
හරි බලමු උත්තරයක් ආවද ඒකට උත්තරයක් ආවද D වෙනි කොටස හරි බලමු භාණ්ඩයක් විකිණීමේදී 103ක වට්ටමක් දෙනු ලබන වෙළඳ සැලකිලි රුපියල් 800ක් වටිනා භාණ්ඩයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල සොයන්නලු ඒ කියන්නේ ඔන්න එක කඩයක් තියෙනවා එක වෙළඳ සැලක් තියෙනවා ඒ කඩෙන් ඔයාලා බඩුවක් ගත්තොත් 103ක වට්ටමක් දෙනවා දැන් ප්‍රතිශත පාඩමේ ඉගෙන ගත්තනේ ඉගෙනගෙන තියෙනවානේ වට්ටම් කියන්නේ මොනවදනේ වට්ටමක් කියන්නේ මොකද්ද වට්ටමක් හම්බෙන එක බඩුව ගන්න කෙනාට වාසීද අවාසීද කියන්න බලන්න වාසීනේ වට්ටමක් හම්බෙන එක වාසියක් ඒ කියන්නේ අපිට රුපියල් 800ක බඩුවක් ගන්න අපි 800ක්ම ගෙවන්න ඕනේ නැහැ අපි 800ට වඩා ටිකක් අඩුවෙන් තමයි ගෙවන්න ඕනේ ඉතින් අඩුවෙන් ගෙවන්න හම්බෙන එක අපිට හොඳයිනේ වාසීනේ ඔන්න එක කඩයක් තියෙනවා මේක තමයි කඩේ මේකින් ඔයා බඩුවක් ගත්තොත් 103ක වට්ටමක් හම්බෙනවා 103ක වට්ටමක් හම්බෙනවා ඔයා මෙන්න මේ කඩෙන් රුපියල් 800ක බඩුව ගත්තොත් 800ක භාණ්ඩයක් මිලදී ගත්තොත් ඔයා ගෙවන්න ඕනේ කීයක්ද කියලා අහනවා දැන් හොඳට බලන්න මේ ප්‍රශ්නේ අහලා තියෙන එක අපෙන් අහලා නැහැ වට්ටම කීයක්ද කියලා 800ක භාණ්ඩයකට හම්බෙන වට්ටම කීයක්ද කියලා අපෙන් අහලා නැහැ අපෙන් අහලා තියෙන්නේ මොකද්ද වට්ටම හම්බුණාට පස්සේ අපි ගෙවන්න ඕන මිල කීයද වට්ටම හම්බුණාට පස්සේ ගෙවන්න ඕන මිල කීයද කියලා තමයි අහලා තියෙන්නේ හරිද දැන් බලන්නකෝ 103ක වට්ටමක් කියන එකේ තේරුම මොකද්ද 103ක වට්ටමක් නමේ වචනෙම තියෙනවානේ 100ට 3යි ඒ කියන්නේ රුපියල් 100ක භාණ්ඩයක් ගත්තොත් ඔයාලට රුපියල් 3ක වට්ටමක් හම්බෙනවා 100ක භාණ්ඩයක් ගත්තොත් 3ක වට්ටමක් හම්බෙනවා ඒ කියන්නේ මට කියන්න දැන් රුපියල් 100ක භාණ්ඩයක් ගත්තොත් 3ක වට්ටමන්නේ කියන රුපියල් 3ක් අඩුවෙන් තමයි අපි සල්ලි ගෙවන්න ඕන මට කියන්න රුපියල් 100ක භාණ්ඩයක් ගන්න ඔයා රුපියල් කීයක් දෙන්න ඕනද කඩේට කීයක් ගෙවන්න ඕනද මේ වට්ටම හම්බුනාට පස්සේ කීයක් ගෙවන්න ඕනද වට්ටම 100ට 3යි ඒ කියන්නේ 100ක භාණ්ඩයක් ගන්නවා නම් රුපියල් 3ක් අඩු කරලා එයා තමයි අපිට බඩුව දෙන්නේ. දැන් රුපියල් 3ක් අඩුවෙන් තමයි අපි බඩුව ගන්න ඕන. හරිද? ඉතින් 100ක භාණ්ඩයක් නම් රුපියල් 3ක් අඩු වුණාම අපි ගෙවන්න ඕන රුපියල් 97ක් නේද? නේ 100ක භාණ්ඩයක් ගන්නවා නම් රුපියල් 97යි ගෙවන්න ඕන. ඉතින් අපෙන් අහනවා 800ක භාණ්ඩයක් ගන්නවා නම් කීයක් ගෙවන්න ඕනද? අපි දන්නේ නැහනේ. දන්නේ නැතිනම් අපි ඒකට x කියලා දාගමු. VG VG සංකේතයක් දාගත්තා. හරිද? VG සංකේතයක් දාගමු. දැන් ඉතින් සාමාන්‍ය ක්‍රමයට මෙන්න මේ x හොයමු දන්නේ නැති පදේ හොයමු. කොහොමද කරන්නේ? 100ක් ගන්නවා නම් 97යි ගෙවන්න ඕන. 800ක් ගන්නවා නම් කීයක් ගෙවන්න ඕනද? හරිද? අපි මේ භාණ්ඩේ මිල ලකුණු කරලා තියෙන මිලල් දෙක අනුපාතයක් විදිහට ලියාගමු. 100ට 800යි 100ට 800. හරිද? උත්තරයක් 776 කියලා උත්තරයක් බලමු. 100ට 800යි. ඒ මිලේ අනුපාතය සමානයි වට්ටම ලැබුණට පස්සේ මිල ගණන් වල අනුපාතයට. වට්ටම ලැබුණට පස්සේ මෙතන අනුපාත මෙතන මිල රුපියල් 97යි. එහෙනම් මෙතන මිල x 97ට x. 100ට 800 සමානයි 97ට x. දැන් මොකද කරන්නේ? මේ අනුපාත දෙක භාග සංඛ්‍යා දෙකක් විදිහට ලියමු. පළවෙනි පදයේ ලවය 100යි
දෙවෙනි පදයේ හරය ඒක 800යි. සමානයි පළවෙනි පදය 97යි ඒක ලවය දෙවෙනි පදය x ඒක තමයි හරය 100න් 800න් 100 සමානයි x ගෙන් 97 දැන් මොකද කරන්නේ දාන්න හරස් ගුණිතය x හොයාගන්න එච්චරයි හරහට ගුණ කරන්න තියෙන්නේ 100 වැඩි කරා x ගෙන් 800 වැඩි කරා 97යි 800 වැඩි කරා 97යි 100 වැඩි කරා x ගෙන් 800 වැඩි කරා 97යි මේ පැත්ත 100ෙන් බෙදන්න මේ පැත්තත් 100ෙන් බෙදන්න ආව මේක 1000ෙන් බෙදලානේ මේ පැත්තත් 100ෙන් බෙදන්න මේ 100ට මේ 100 කැපිලා ගියා x ඉතුරුයි x සමානයි බිඳුවයි 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 කියපුණා 8 වරක් 97 කීයද 97 8ක් 97 8ක් කියනවා 7 වරක් 8 56යි 6 දැම්ම 5ක් ඉතුරුයි 9 වරක් 8 72යි 72යි 5යි 77යි එහෙනම් x ආවා 776ක් එහෙනම් කියපු උත්තරේ හරි නේද x ගේ උත්තරය x ගේ 776යි හරිද ඒ කියන්නේ 100ක භාණ්ඩයක් මිලදී ගද්දී 97ක් ගෙවන්න ඕන අපි වට්ටම හම්බුනාට පස්සේ 100ම ගෙවන්න ඕනේ 97ක් ගෙවුවා නම් ඇති 800ක භාණ්ඩයක් ගන්නවා නම් ඒ වට්ටමත් එක්ක 776ක් තමයි අපි ගෙවන්න ඕන භාණ්ඩය මිලදී ගන්න. හරිද? 776ක් තමයි ගෙවන්න ඕන ඒ භාණ්ඩය මිලදී ගන්න. හරි. ඉතින් ඕක තමයි හැඳින්වීමේ ක්‍රමයෙන් අර්ථ දැක්වීමේ ක්‍රමයෙන් අනුලෝම සමානුපාතික ගැටලු විසඳන විදිහ. හරිද? හැඳින්වීමේ ක්‍රමය. මේ අර්ථ දැක්වීමේ ක්‍රමය. හරි. එහෙනම් ඔන්න අපි අද දවසට කතා කරා අනුලෝම සමානුපාත කියන්නේ මොනවද? එතකොට අනුලෝම සමානුපාත යම් කිසි අවස්ථාවක් අනුලෝම සමානුපාතිකයිද නැද්ද කියලා අඳුරගන්නේ කොහොමද කියලා කතා කරා. ඊට පස්සේ කතා කරා ඒකීය ක්‍රමයෙන් අනුලෝම සමානුපාත ගැටලු විසඳීම. ඊට පස්සේ අර්ථ දැක්වීමෙන් අනුලෝම සමානුපාත ගැටලු විසඳීම. මොන ඔය දේවල් ටික අපි කතා කරා. හරිද? එහෙනම් ගෙදර වැඩක් තියෙනවා 10.3 අභ්‍යාසයේ 10.3 අභ්‍යාසයේ අපි සාකච්ඡා කරපු නැති ගණන් ටික හදාගෙන එන්න ඕන ලබන සතියේ ක්ලාස් එකට. හරිද? ඒ කියන්නේ අපි ඒ කතා කරානේ සහල් කිලෝග්‍රෑම් කතාව කතා කරා. ඊට පස්සේ එච්චරයි. ඔව්. භාණ්ඩයක් විකිණීමේදී වට්ටම කතාව කතා කරා මෙන්න මේ අපි කතා කරපු ප්‍රශ්නේ. හරිද? හරි. එහෙනම් ඊටු ටික හදාගෙන එන්න ඕන ලබන සතියේ එනකොට අපි අමාරු ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරමු. එතකොට මේ සතියේ මැද ලබන සතියේ පන්තිර කලින් ඔයාලට WhatsApp group එකට homework paper එකක් වැටේ. හරිද? WhatsApp group එකට homework paper එකක් වැටෙනවා. හැම සතියෙම වැටෙනවා. හරිද? එතකොට හැම සතියෙම paper එකක් කරනවා කියන්නේ සෑහෙන ලොකු අර ඉගෙනගත්ත දේවල් නැවත නැවත මතක් කිරීමක් සිද්ධ වෙනවා. ඒක ඔයාලට ලකුණු වැඩි වෙයි. ලකුණු වැඩි වෙන්න සෑහෙන උදව්වක් වෙයි. අනිවාර්යෙන් වැඩි උදව්වක් වෙනවා ඒක. හරිද? ඉතින් මේ homework paper එක කරලා අමාරු ප්‍රශ්න ටික ලෑස්ති කරගෙන ඉන්න මුළු පේපරේම අමාරුවක් කවන්න. අපි මුළු පේපරේම හරි සාකච්ඡා කරනවා. හරිද? ඒ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා තමයි ඊළඟ දවසේ වැඩ පටන් ගන්න. මේක හැම සතියෙම මේ විදිහට දිගටම යනවා. හරිද? හරි. එහෙනම් අදට අපේ වැඩ ඉවරයි. අපි ඊළඟ සතියේ ක්ලාස් එකේ හම්බෙමු. හරිද? හරි. එහෙනම් හැමෝටම good night. හරි මම වීඩියෝ එන්ඩ් කරනවා. දීපු homework ටික කරන්න homework paper එකත් වැටුණාට පස්සේ කරන්න ඕන. හරිද? කරලා අමාරු ප්‍රශ්න ටික සාකච්ඡා කරමු අපි. හරි. එහෙනම් good night. ක්ලාස් එක අපි මෙතනින් නවත්තනවා අද දවසට.